අයිබන් සුබ දවසක් ඔන්න ඔයගොල්ලෝ හැමෝටම සුපුරුදු පරිදි NZ ලංකා නිවුස් ටොක්ස් එකයි ඔයගොල්ලෝ හැමෝම එකතු වෙන්නේ. වෙනදා වගේම තොරතුරු ගොන්නක් ඔන්න නවසීලන්තේ පැත්තෙනුයි ලෝකයේ සිද්ධ වෙච්ච දේවලුයි ලංකාවේ මොනවද වෙන්නේ කියන කාරණාවත් එක්ක අපි ඔයගොල්ලත් එක්ක කතා බහකට එන්න යන්නේ. ඉතින් සුපුරුදු පරිදි පිළිගන්නවා අපේ යාළුවෝ දෙන්නම්. CJ අයිබන්, අමාලි අයිබන් කොහොමද අයිබෝන් තොරතුරු? ඇබ ඉතින් සතියකට පස්සේ හම්බෙන්නේ නවසීලන්තෙලත් කොහොමද තොරතුරු CJ? නවසිලන්තෝ කට්ටිය ලැස්තිනවා අවුරුද්ධට අවුරුදු නවසීලන්ත කට්ටිය සිංහල අලුත් අවුරුද්දට ලැහත් වෙනවද කියන්නේ? සිංහල අරුත්තරෝ සිංහල හින්දු අලුත්වරුත් හවුදද? ලැස්තිනවා ඉතින් කොමාරි මද අදයි හෙට දිගටම මතන්න දැන් අවුද්දුත්සව තියන්න ඉන්නවා දිගට මේ සති අන්තිවල තමයිඉතින් කොමත් කට්ටිය ෆ්‍රී වෙන්නේ right. ඉතින් අමාලි කොහොමද වැඩ කටයුතු වගේ ගෙනින් වැඩ කටයුතු ඊට පස්සේ අපේ මාතින් ස්කූල් එකේ වැඩ කටයුතු කරගෙන යනවා මාතින් ස්කූල් එකේ නම් පේරන්ට්ස්ලට වර්ක්ෂොප් එකක් කරා දැන් මේ දෙවනි සතිය. ඉතින් ඒකත් එක්ක එක්සයිටඩ් ඒ වගේම මේ අප්‍රේල් 5 වෙනිදා පොඩි බබාලට අතර අවුරුදු 4ත් අවුරුදු 9ත් අතර දරුවන්ට වර්ක්ෂොප් එකක් කරන්න ප්ලෑන් කරගෙන තියෙනවා. ඒක නුවර තියෙන්නේ. ඉතින් ඒ වැඩ කටයුතු දෙක බිසි. ඔව් right. ඉතින් මේ වැඩ කටයුතු එක අපි මේ NZ ලංකා නිවුස් ටොක්ස් තුලින් අපි ඔයගලත් එක්ක කතා කරන වෙනදා වගේම නවසීලන්තේ තොරතුරුත් තියෙනවා ලංකාවේ තොරතුරුත් තියෙනවා විශේෂයෙන්ම ලෝකෙට ගිය සතිය ඉතාම වැදගත් සිදුවීම් වෙච්ච දවසක් මුළු ලෝකයක් සමස්තයක් විදිහට ගත්තහම ඉතින් අපි බලමු මුලින්ම අපි නවසීලන්තේ පුවතකින් ආරම්භ කරමු නේද CJ මොකද්ද පළවෙනි පුවත අපි තෝරගන්න ඔන්න මේ නිවසිලන්ඩ් වල මේ සමීක්ෂණය කළ තියෙනවා මේ තර ආයතනයක් මේ හොයාගෙන තියෙනවා නවසීලන්තේ දැන් වැඩ කරන කට්ටිය අසනීප තිබිලත් වැඩට ගිහිල්ල වැඩ කරනකොට ඒ තියෙන මේ පලදායිතා වඩුනින්ද ඉතිං බිලියන ගානක පාඩු වෙලා තියෙනවා කියන දෙයක් ඉතින් මේ අම්බ්‍රෙල වෙල්බීන් කියන මේ කත්තම් මේ ආයතනය තමයි කරලා තියන්නේ ඉතිං වාර්ෂික මේ දලවශයකයෝ ඩොල බිලියන 46ක වියදමක් අමතරව වෙනවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ මේක සේවකයෙන් 8,000ක් සම්බන්ධ කරගෙන මේ තියෙනවා මේ වැඩේට පස්සේ 90ක් මේ පසුගිය මාසය තුළ අසනීප තත්ත්වයේ සිටියේදී වැඩ කරලා තියෙනවා පලදායතාව 33කින් පහත වැටලා තියෙනවා කියලා තියෙනවා ඉතිං ගොඩක් අය ඉතින් මේ කියන ගැර නිවාඩු දාන තියෙන අකමැත්ත සහ සමහරට අර ඒකත් නිකන් බ්ලැක් මාර්ක්යක් වෙද්දන්නේ නැහැ කියන්නේ තරම නිවාඩු දාන අයත් තියෙනවානේ ලංකාවේ නම් එහෙම නැහැ නේද කොහරි එම කියති එනට මේ ඒට මේ ඇමති නම් කියල තියෙන්නේ මේක නිකම් මේ ගොල්ලො ප්‍රමෝට් කරගණ්ඩ කරපු එකක් හරිම දත්තද දන්නේ කියන දහ සද්දිල තියෙන් එනට මේ සමහරු අනිත් අයි කියන්න නම් මේක මේ එක පැත්තක් ඉතින් බලන්ඩ ඕන පැත්තක් මේ ඉස්මතු වේ යුතු තැනක් විදිහටත් දැකලා තියෙනදී මොකද හිතන්නේ හිතාගන්න බැරි තත්ත්වයක් නේද නිකන් අලුත් නිවුස් අලුත් වැඩ කටයුතු ඉතින් අලුත් මේ නීති රීතිත් දෙනවා එතකොට ඔව් දැන් මම හිතන්නේ කාලයකට කලින් කතා වුණා මේ ෆින්ලන්තේ මේ වැඩ කරන දින ගණන අඩු කරන්නත් වෙනවා කියලා මම හිතන්නේ දින 4ක් දක්වා මේ ඉන්න කරන්නේ ඒ වගේ තත්ත්වයන් ලෝකේ විවිධ තැන්වල අත්හදා බලන කාලේ අද ඔස්ට්‍රේලියාවත් කරනවා මේ අත්හදා බැලින් තාම යන්නේ හිතන්නේ මේ මෙහෙටත්
ඉඳලා එනවා කතා බහක් කියනවා යනවා. ඔව්. තාම මුකුත් නැහැ. ඔව්. මම හිතන්නේ මේක මේ ගොඩක් අර සමාජ විද්‍යාත්මක මේ පරිශන වලින් වෙලා තියෙන කාරණාත් එක්ක තමයි තීරණය කරන්න විශේෂයෙන් පෞල් සංස්ථාවන් වල විඳ වැටීම පෞලක් විදිහට එකට ජීවත් වෙන කාලය මදි වීම නිකන් ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිස්සු ජොබ් දෙක කරලා නේද නිකන් තමන්ගේ සමීපතේමයොත් එක්ක ගත කරන්න තියෙන කාලය අඩු වීම තුළ මම හිතන්නේ ඕවා යෝජනා වෙන්නේ ෆැමිලි වෙල් බීන් කියන පැත්තෙන් ටිකක් සෑහෙන්න පස්සට සමාජය යනවා කියන එක තේරුණාම තමයි මම හිතන්නේ ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ සහ මානසික සෞඛ්‍ය මිනිසුන්. ඒතර මානසික සෞඛ්‍ය ඩවුන් වුණා කියන්නේ ගෙලින්ම කායික පැත්තට ඒක බලපානවා. ඉතින් ඔය වගේ කාරණා එක ලෝකේ අලුත් මානයන් හොයාගෙන යනවා අලුත් ප්‍රශ්න එනකොට අලුත් විසඳුම් ඕන වෙනවා. ඉතින් බලමු කොහොමද ඒවට ලෝකේ මුණ දෙන්නේ කියලා. right. අපි ලංකාවේ පුතක් පැත්තටයි යන්න සූදානම් වෙන්නේ. තැකල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් දිගට කියලා පුතක් වාර්තා වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ පුංචි ඡන්දයට සියලුම කටයුතු ලෑස්ති වෙමින් තියෙන්නේ. ඉතින් පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු කටයුතු ලෑස්ති කරන අතරතුර ඊට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේ වන විට අවසන් අදිරයට පැමිණ ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් පවසනවා. අප්‍රේල් මාස 5 වෙනිදා වන විට ඒ ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත බාර දීමට පියවර ගන්න බව මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඉතින් ඔබට මතක ඇති කලින් මේ ඡන්දේ පවත්වන්න යනකොට අපේ මුද්‍රණාලේ පැත්තෙන් තමයි ආවේ ඒ කොළමදි වියදමට සල්ලි මදි කියලා අපේ මේ එලෙක්ට්‍රෝ සිංහතුමා නම් ඉතින් මේ රජ කරන සමයේ හරි මේ මුද්‍රණාලාධිපතිනිය හිටපු කිව්වා මෙහෙමයි කියලා. ඉතින් ඒකටම සතුටු වෙලා අපේ හිටපු ජනාධිපතිතුමා කොහොම හරි කරලා කල් දාගෙන ගිහිල්ලා අන්තිමෙන් දැන් ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවකින් පස්සේ ඔන්න ඡන්දේ පැවැත්වීමට නියමිතයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව සියලු දිස්ත්‍රික්කවල තොරතුරු මෙවන විට මුද්‍රණාලය වෙත ලැබී ඇති බවත් සඳහන් කරනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව ගත වූ දිනය තුල මැතිවරණ නීති උල්ලංඝන කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 7ක් වාර්තා වෙලා තියෙන බව පොලිසිය පවසනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 6ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් අතර වන බවයි සඳහන් වන්නේ. ඉතින් මම කියන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ තියෙන මැතිවරණයක් කලින් තියන්න තිබුණ එකක්. නිසා හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්නවා ගම කොයි විදිහටද තීරණය කරන්නේ ගමේ තීරණය මොකක්ද කියන කාරණා. විශේෂයෙන් ඔබේ ඒක කියන්නත් ඕනේ මේ වෙලාවේ දැන් ඔබ අමාරුම මැතිවරණ දෙකක් පහු කරලා ඉන්නේ අපේ ලංකාවේ මිනිස්සු. අමාරුම මැතිවරණ දෙකක් බොහොම පරිවර්තනීය තීරණ අරගත්ත මැතිවරණ දෙකක් අරගෙන තියෙන. ඉතින් ඒ නිසා ගමේ ඉන්න ඔබට හිතවත් හොඳ පුද්ගලයෙක් ඉදිරියට දාන එක ඔබේ යුතුයකම. මේම ගමේ ඉන්න අපි බොරු කියන්න ඕනේ නේ මෙච්චර කාලයක් ගමේ ඉන්න කසිප්පුකාරයයි ගමේ ඉන්න එහෙන මැරයයි ඔහොමනේ ආවේ සල්ලිකාරයයි ඔහොමනේ ආවේ. එහෙම නැතුව යම් මට්ටමක උගත්කමක් තියෙන මිනිස්සුයොත් එක්ක හොඳට ජීවත් වෙන්න පුළුවන් සාධාරණව තමන් කරපු වෘත්තියෙන් ඉදිරියට ආපු තරුණ නායකයෝ බොරු කියන්න ඕනේ මමත් ඇත්තටම මේ හොඳටම අත්දැකීම් ගන්න කාරණා තමයි මෙවර මැතිවරණයට මගේ මිත්‍රයෝ කීප දෙනෙකුත් ඉදිරිපත් වෙනවා මේ දැනට මේ නෑ සරලව ගත්තොත් ඇත්තට මේ ඉල්ලන්න උනත් අවස්ථාව තිබුණේ. නමුත් මට මගේ පුද්ගලික වැඩ කටයුතු මේ මොකද දැන් ඇත්තටම බලලා තියෙන්නේ අර නීතියකුත් ගෙනාව මම හිතන්නේ තරුණ නියෝජනය වැඩි කරන්න කියලා. එතකොට දැන් මගේ මාත් එක්ක එකට විශ්වවිද්‍යාලේ හිටපු එකට පාසල් ගියපු කීප දෙනෙක්ම මේ ප්‍රධාන පක්ෂයකින් පක්ෂ කීපයකින්ම ඉල්ලන්න පෙළඹිලා තිනවා. මම කියන්නේ පක්ෂපාත ભેදයකින් තොරව ඉතාම හොඳයි ඒ ප්‍රවණතාවය. මේ නිකන් ඔය මේ මම අර කලින් කිව්ව ගන්නේ කැටගරිය නැති මිනිස්සු ඇවිල්ලා මේ දැන් ඒ ඉදිරිපත් වෙන්නෙම මහා ප්‍රධාන සිස්ටම් එක ගැන ලොකු විශ්වාසයක් තියෙන හින්දා. එතකොට කියන්නේ හොරකම් වෙන්නේ නැහැ කියන විශ්වාසයේ හරියට දෙයක් වෙයි කියන විශ්වාසෙත් එක්ක තමයි ඒ තරුණ ළමයි උතෙන්ට බහින්නේ. නැත්තම් ඉතින් අර හිටපු කට්ටිය උතෙන්ට එනවා. පාර්ලිමේන්තුව ය아가න්න බැරි කට්ටිය උතෙන්ට එනවා. හරිද? ඒ දැන් මොකද හිතන්නේ දැන් මේ දැන් දෙකක් තිබ්බනේ දැන් තුන්වෙනි එකත් ඒ පැත්තටම යනද මන්න හිතන්නේ දැන් මේ පොඩ්ඩක් විතර එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් කැමති අය සහ මේ ඇතුලේ ඉන්න අය මේ
ගමේ ඉන්න අය හොඳට වැඩ කරන අය සමහරට එන්න ඉඩ තියෙනවා වෙන පක්ෂ වුණත් නේද? ඔව් දැන් ඒ ගැන අපිට මේ මතයක් දරන්න පුළුවන් ආණ්ඩුවේ මුල් කාලේදී පොඩි පොඩි දේවල් වල තීරණ ගනිද්දී තිබුණ තත්ත්වෙත් එක්ක. දැන් ඇත්තටම මේ මෑත කාලින ආණ්ඩුව සම්බන්ධ නැති වුණත් ආණ්ඩුව දූෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දැක්කහම දැන් පොඩ්ඩක් මිනිසුන්ට ආණ්ඩුව කෙරෙහි ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ දේශබන්දුව අල්ලගත්ත එකයි දේශබන්දු ගිරේ ගිය එකයි ඊටසේ චාමර සම්පත් වල යනවා නාමල්ලා යනවා කට උත්තර දෙනවා. දැන් පොඩ්ඩක් කැළඹිලා වගේ තියෙනවානේ. ඒ කියන්නේ ආණ්ඩුව මේ වැඩේ අවස්සනවා සහ ආණ්ඩුව දැන් හොයාගෙන කල් අරගෙන වැඩේ ගානට සෙටල් කරගෙන ට්‍රැක් එකට දාගෙන යනවා කියන විශ්වාසය පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා මිනිස්සුන්ට. මං කියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු මේ මං හිතන්නේ මේ ආණ්ඩුවෙන් මේ හාල් ටික පොල් ටික අඩු කරලා මාර ආර්ථික සමෘද්ධියක් ඇවිදී කියන එක නෙමෙයි. ඒවා අඩු වෙන්නේ මෙහි හොරකම් අඩු වෙලා තත්ත්වය හරියට වැටුනොත් කියන මේ සිස්ටම් එක නිවැරදි කරගන්න ඕනේ හින්දා තමයි ඇත්තට මිනිස්සු ඒක දුන්නේ. නැත්තම් ඕක කලින් හිටපු රනිල් මහත්තයාට වුණත් ආර්ථිකය බැලන්ස් කරලා ඒ අඩු වැඩි කරලා කරගන්න පුළුවන් කමක් තිබුණා. නමුත් ඒගොල්ලෝ බැලන්ස් නොකර කරගෙන ෂේප් එකේ ගියා නේද? ඔව්. ඉතින් නමුත් මේ ඒගොල්ලන්ගේ දීර්ඝකාලීන අපිට විසඳුමක් බලාපොරොත්තු වෙන්න බැරි වුණා. හොරකම් වලට මොකද කරන්නේ? ඉදිරියට හොරකම් වෙන ඒවට මොකද කරන්නේ? මොකද ඒගොල්ලොත් ඒවට ගෙඩි දීගෙන උදව් කරගෙන ඉස්සරහට ගියේ. ඉතින් ඒත් එක්ක ලැබුණු මහජන පීඩනය තමයි නෑ මේ ක්‍රමයේ මෙතනින් එහාට වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒක හොරකම, වංචාව, නාස්තිය, දූෂණයේ පිටු දකින්න බලවේගයක් ඉදිරියට ගෙනියන්න ඕන කියන කාරණෙත් එක්ක තමයි මිනිස්සු ජාතික ජන බලවේගය ඉස්සරහට ගෙනයි. මම හිතනවා ගමේ දැන් අපේ සාමර සම්පත් මහත්තයත් කරපු වැඩේ පේනවනේ FD ටික හිට කරලා හරිද? එයාගේ සල්ලි වගේ. එතකොට ඔයගලන්ට හිතාගත්ත හැකි මම හිතන්නේ ලංකාවේ ගමේ දියුණුවට දීපු සල්ලි වලටත් මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන. ඉතින් ඒව අගමුල ඉඳන් හදෙන්න ඕන. මම හිතන්නේ මිනිසුන්ට එහෙම විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා නව රජයක් එක්ක. වඩාත් පාරිශුද්ධ විදිහට ගනුදෙනු සිද්ධ කරන්න, නාස්ති අවම කරන්න. ඒගොල්ලන්ගේ පැත්තෙන් පාලකයන්ගේ පැත්තෙන් කැපකිරීම කරනවා කියලා පේන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඊළඟට එන්නේ රාජ්‍ය අංශයේ කට්ටියට මම හිතන්නේ රාජ්‍ය අංශයේ කට්ටියටත් කැපකිරීම කරන්න සිද්ධ වෙයි. ඔය අපේ වෛද්‍යවරුන් එහෙම ස්ට්‍රයික් කරලා අර නේද? දීමන අඩු වීම ගැන. අර ගොඩක් අයගේ දීමන අඩු වෙලා තියෙන්නේ මට දැන් ආරංචි විදියට වෙනකොට විවිධ ශාස්ත්‍ර වලින් රාජ්‍ය සේවකයන්ගේ දීමන අඩු වෙලා තියෙනවා. මූලික වැටුප වැඩි වෙලා තියෙනවා. මූලික වැටුප වැඩි වුණාම OT දීමනාව සාමාන්‍යයෙන් වැඩි වෙනවා. නමුත් ඒක අර 3න් 2යි දෙන්නේ. 3න් 2ක් වගේ තමයි දෙන්නේ. ඒකට ඒකම යම් කිසි කැපකිරීමක් කරලා තියෙනවා. නමුත් වැඩි කැපකිරීමක් පාලකයෝ බාර අරගෙන තියෙනවා. අන්න ඒ තුල ලොකු විශ්වාසයක් මිනිසුන්ට ඇවිල්ලා තියෙනවා. රයිට්. ඒගොල්ලෝ මේක කරලා තියෙනවා. වැඩේ මේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ ගන්න ඕන පියවර අරන් තියෙනවා කියන විශ්වාසෙත් එක්ක තමයි ඉදිරියට යන්නේ. බලමු ඉදිරියට කොහොමද මේ මහජන විශ්වාසය කියන එක හෙට මෙහෙට වෙන්නේ කියන කාරණේ. අමාලි අපි බලමු ලෝකෙ පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පහුගිය දවස්වල ඒ කියන්නේ ඇත්තට මාර්තු 28 වෙනිදා ලෝකෙම කතා වෙච්ච මාතෘකාවක් තමයි මේ මියන්මාරේ භූමිකම්පාව. අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. මාර්තු 28 වෙනිදා රික්ටර් පරිමාණ ඒකකයේ 7.7ක්. ඒ කියන්නේ 7.7ක් කියන්නේ ලොකු ගාණක්. හොඳේ. එතකොට මේ භූමිකම්පාවක් සිද්ධ වුණා මියන්මාරයේ ආශ්‍රිතව. ඇත්තටම මේක කිව්වොත් එහෙම හරියටම බුරුමේ සංගේ නගරේ ඉඳලා කිලෝමීටර් 16ක් විතර වයඹින් තියෙන මැන්ඩෙල් නගරය ආසන්නයේ තියෙන ප්‍රදේශයේ තමයි මේක භූමිකම්පාව සිද්ධ වුණේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍ය ලොකු භූමිකම්පාවකට පස්සේ පසුකම්පනත් ඇති වෙනවා. එතකොට එහෙම බැලුවොත් එහෙම ලොකු භූමිකම්පාවෙන් පස්සේ පසුකම්පන 4ක් වෙලා තියෙනවා කියලා තමයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කියලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේක කොහොමද රටට බලපාලා තියෙන්නේ? මියන්මාරයට කොහොමද බලපාලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙම මාර්තු 29 කියන්නේ සෙනසුරාදා වෙනකොට දැන් අපි මේක රෙකෝඩ් කරන්නේ 30 වෙනිදා මේ කතා කරන්නේ 29 වෙනිදා සෙනසුරාදා සම්බන්ධයෙන්. එතකොට සෙනසුරාදා වෙනකොට පුද්ගලයන් 1002 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 2376ක් තුවාල ලැබලා තියෙනවා. 30 දෙනෙක් අතුරුදහන් කියලා තමයි මියන්මාරයේ හමුදා ප්‍රධානීන් පවසන්නේ. ඉතින් මියන්මාරයේ තියෙන හමුදා පාලනයක්, හමුදා ජුන්ටාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කොහොමත් මේ ඒගොල්ලන්ගේ හරි තද නීති පද්ධතියක් තියෙනවා සහ ඒගොල්ලන්ගේ මීඩියා එතකොට ඉන්ටර්නෙට් කවරේජ් එක මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්නේ අර මේ හමුදාවෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒ හින්දා
හරි දත්ත එළියට එනවද? ඒ දත්ත ලබා ගන්න අපිට පුළුවන්ද? කියන්නේ BBC එකට උනත් එහෙම නැත්නම් අන්තර්ජාතික මාධ්‍යයට ගිහිල්ලා මේක සිද්ධිය කවර් කරන්න කොච්චරක්නම් හානියක් වෙලා තියෙනවද කියලා එස්ටිමේට් කරන්න. අනික මේ නම්බර්ස් හරියටම හරිද කියලා බලන්නත් ඒ රටට ගිහින් ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න අමාරුලා තියෙන ඔය පාලනයේ තියෙන මේ අමාරුකම සහ මේ දැඩිකම නිසා ඒ රටෙන් තොරතුරු එළියට එන්නේ නැහැ. right කොහොම නමුත් ඒගොල්ලන් කියන විදියට ඒ රටෙන් කියන විදියට මෙන්න මේ ප්‍රමාණ වලට දැනට අලාභ හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක මේ භූකම්පනය ඇත්තටම තායිලන්තේ කියන්නේ මියන්මාරට විතර නෙමෙයි ඒක ළඟ තිබුණු රටවල් වලට කියන්නේ තායිලන්තයටත් දැනෙලා තියෙනවා. කොහොම නමුත් දැනටත් සුන්බුන් අතර හිර වෙලා ඉන්න පිරිස් බේර ගන්න මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම නමුත් මියන්මාරයේ හමුදා නායකයන් මේ අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලලා තියෙනවා අපිට ආධාර දෙන්න මේ ආධාර කරන්න මේක අමාරු තත්ත්වයක් කියලා. ඉතින් එහෙම සාමාන්‍යයෙන් මියන්මාරයේ හමුදාවේ නායකයන් එහෙම ලෝකයෙන් ඉල්ලීම් කරන්නේ නැහැ. තාමත් දුර්ලභ අවස්ථාවක්. කොහොම නමුත් කියන්නේ දැන් බැලුවොත් එහෙම මේ දවස් මේ කාලේ වෙනකොට බටහිර රාජ්‍ය දැඩි සම්බාධක පනවලා තියෙන මියන්මාරයට. එහෙම අවස්ථාවකදී කියන්නේ අර ලෝකෙන් හුදකලා වෙච්ච රාජ්‍යයක් විදිහට තමයි මියන්මාරය ඉන්නේ. එතකොට එහෙම අවස්ථාවකදී මේ වගේ ප්‍රකාශයක් නිකුත් කරනවා කියලා කියන්නේ මේ ඇනලයිස් කරන කට්ටිය කියන්නේ නෑ අපිට කිව්වට වඩා මේකේ தත්ත්වය දරුණු ඇති தත්ත්වය බරපතල ඇති ඒ නිසා තමයි මෙහෙම කියන්නේ කියලා. කොහොම නමුත් ඉන්දියාව මේකට මැදිහත් වෙලා ආධාර පැකේජස් යවලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ අතරතුරේදී බැංකොක් වලටත් මේක බලපාලා තියෙනවා. එතකොට බැංකොක් වලත් අතුරුදහන් වෙලා තියෙනවා කම්කරු 100 දෙනෙක් වගේ. ඒගොල්ලන්ගෙත් ගලවා ගැනීම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මම හිතන්නේ තේ වීඩියෝ එකක් මේ සංසරණය වෙනවා මාධ්‍යවල අර ස්විමින් pool එක වෝටර්ෆෝල් එකක් වගේ බවටපත් වෙනවා. මොකද අර තට්ටු ගානක් උඩ තියෙන ස්විමින් pool එක මේ කැලඹීමත් එක්ක පොළව හෙල්ලෙනවත් එක්ක ඒක මේ ඒකේ තියෙන වතුර ටික පල්ලෙහාට වැටෙනවා. ඉතින් ඒ වගේ සිද්ධි ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් තාමත් හරියටම එස්ටිමේට් කරලා නැහැ. මියන්මාරේ පැත්තේ කොහොමද ගොඩනැගිලි කොච්චරකට අලාභ වෙලා තියෙනවද ජීවිත හානි ප්‍රමාණය තව වැඩි වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ සම්බන්ධයෙන්ොත් අපි NZ ලංකා නිවුස් ස්ටොක් වලින් දැනුවත් කරන්නම් විස්තර ලැබුණ හැටියෙම. right අතන අපේ කනගාටුව සහ අපේ බලවත් ශෝකයේ මේ අවස්ථාවේදී තත් මියන්මාර් භූකම්පනයෙන් පීඩාවටපත් වෙච්ච ජනතාව වෙත යොමු කරන්නත් කැමති මේ අවස්ථාවේදී හිතපු නැති අවස්ථාවක සාමාන්‍යයෙන් අපිට එහෙම වාර්තා වෙන්නේ නැහැ ඔය වගේ පරිමාණයක මේ ළඟ පාත රටකින් ඒ වගේ තත්ත්වයක් අපිට හිතන්න නැති වෙලාවක ලැබුණ ආරංචියක් ඒක මම හිතන්නේ අර ඉම්පැක්ට් එකත් මේ පොඩ්ඩක් උඩින් වෙලා තියෙන්නේ නේද? කිලෝමීටර් 10ක් විතර උඩින් මේ කියන්නේ පොළවේ වටේ ඉඳන් කිලෝමීටර් 10ක් තමයි කියන්නේ. පල්ලෙහින් තමයි මේ වෙලා තියෙන්නේ. හින් තමයි ඉම්පැක්ට් එක වැඩි. ඔව්. එතකොට දැන් මේකම තත්ත්වයක් තුළ විශේෂයෙන් තායිලන්තය මියන්මාරය කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට හිතවත් සාමාන්‍ය අපි ගනුදෙනු කරපු රටවල් විශේෂයෙන්ම බෞද්ධ ඉතිහාසෙනම් බෞද්ධ සංස්කෘතික සම්බන්ධතා තිබුණු රටවල් අද වෙනකොට විවිධ දේශපාලන මතදැරුවත් විවිධ දේශපාලනික ක්‍රියාකාරකම් වල නිරත අපිට ඓතිහාසික බැඳීමක් තියෙනවා බුරුම රටත් එක්ක ඊට අමතරව සියම් රාජ්‍යයත් එක්ක ඉතින් ඒ නිසා තායිලන්තයේ සහ මියන්මාරය කියන රටවල් දෙක අපි ඉක්මනින් නැවත අපිට මැරිච්ච මිනිස්සු ආගෙන බෑ. හැබැයි ඉක්මනින් මේ වේදනාවෙන් රිකවර් වේවා කියන ප්‍රාර්ථනාව විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා ලෝක ප්‍රජාවක් හැටියට ඔවුන්ට මේ වෙලාවේදී සහයෝගය ලබා දීම වැදගත් කියන කාරණා. අපි නැවතත් නවසීලන්ත පුතකට යන් සීජේ මේ මේ අත්කුච් ගැන කිපින්ද මේ මෙහෙත් 2-3ක් වෙලා තියෙනවා පොඩි පොඩි ඒවා මේ නෝමල් නේද වැඩි නෝමල් සාමාන්‍යයෙන් ගොඩක් වෙනවා මේ දැනෙන්න තරම් ඉඳලා හිටලා තමයි වෙන්නේ මේ ඒ වගේ දැන් කීපයක්ම මේ ළඟ තිස්සුදුනා මට නම් දැනුන්නේ මේ එකක් මේ ලොකු එකක් වෙලා තිබ්බේ මේ එන්නෝකාගිල් පැත්තේ මේ ඒක දලා පොඩි සුනාමිකුත් ඇවිල්ලා තියෙනවා කියන වර්තාවක් තිබ්බා. චූටි එකක් නිකන් ඒක නොගිනි හැකි තරම් එකක් මේ
එයාට වෝනිින් පොඩි එකක් දීලා තිබ්බා. ඊට අමතර මම මේ හරි නිව්සක් කියන මේ ඔන්න අරක වැරදි නිවුස් මේ එකක් එතකොට. හරි කියන්නේ ලොකු එක ලොකු. අරක චූටි එකක් මේ ඔන්න දැන් දන්නවද රැකියාවක් හොයාගන්න තියෙන මේ හොඳම මාසෙක් මොන මාසෙද මේ නවසීලන්තේ? නිකන් ගෙස් කරන්න. ඒකනේ මාස කීපයක්ම තියෙනවා. කොහොමත් මේ මැයි මාස වගේ තමා කට්ටිය ගොඩක් අය කියන්නේ මේ ජොබ් වලින් අයින් වෙලා එතකොට ඒකේ පුරප්පාඩු වෙනවා. ඉතින් ඒකට තොර කට්ටිය අනිත් ඒවා ඕපන් වෙනවා. රැකියා කියලා තමයි මේ සමීක්ෂණයක් කරලා දෙනවා. මෙහි අර ලොකු වෙබ්සයිට් එකක් තියෙනවා මේ සීක් කියලා. සීක් ඒකේ තමයි ගොඩක් අය ඉතින් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දාන්න. ඉතින් ඒගොල්ලෝ සමීක්ෂණයක් කරලා තිනවා කොයි කාලෙද මේවා එහෙම වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අඩුයිලු මේ ඒ කට්ටිය කියන්නේ ගොඩක් අය ඉන්නවා. එතකොට රැකියා අවස්ථා අඩුයි. එතකොට අයදුම්පත් දාන්න තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට කට්ටිය ගොඩක් ඉතින් අර ඊට පස්සේ මේ පෙබරවාරි ඉඳන් මැයි වෙනකන් තමයි සාමාන්‍යයෙන් හොඳයි කියලා කියන්නේ මේ රැකියා අයදුම් කරන්න. ඉතින් දැන් ලංකාවට මට මේ කල්පනා වුණේ ඔය දැන් රැකියා කියලා කියනකොට මේ අප්‍රේල් මාසේ හොඳයිනේ ස්වයං රැකියා. ඒ කියන්නේ මං කියන්නේ මේ part time jobs වගේ උදාහරණයක් විදියට වාහන පාක් කරන්න මේ දවස්වල ඊළඟට shopping යනකොට බෑග් එක උස්සන් යන්න පිටිපස්සෙන් සංගීත සංගීතය මතුවෙන කාලයක් වාහන පාකිං ඉඩ තියෙනවට ෆ්‍රී පාකිං කියලා බෝඩ් එකක් ගහලා ෆ්‍රී නෙවෙයි සෝරි මේ පාකිං අවේලබල් කියලා තිබ්බොත් එහෙම ඒවට ගන්න පුළුවන් මේ දවස්වල ඒක ලංකාවේ අප්‍රේල් මාසෙ අපිට ඒක සලකන්න පුළුවන් රැකියා සඳහා හොඳ අවස්ථාවක්. ඉතින් මේ විශේෂ නෑ මේ කාර්ය මේ ජනවාරි අප්‍රේල් වලත් ඔය මේ වගේ මේ පොඩි මේ වැඩිවීමක් තියෙනවලු මේ රැකියා දැන්වීම් පළ කිරීමේ. ඉතින් තමයි විස්තර තියෙන්නේ. මේ වැඩි විස්තර තියෙනවා සීක් වෙබ් බඩවී අපේ ලින්ක් එක තියෙනවා මේ nslankanews.com එකේ තියෙනවා වැඩි විස්තර බලන්න පුළුවන්. තාම දැක්ක මේ අර රැකියා මේ වීඩියෝ එකක් දාලා දෙන කවුරු හරි අප්‍රේල් මාසේ වෙනකොට කරන්න පුළුවන් හොඳ මේ බිස්නස් අයිඩියාස් මේ කොහොමදයි මට බලන්න බැරුණා. ඒක බැලුවොත් කියන්නම්. රයිට්. අපි ඊළඟට අපි තෝරගන්නේ මේ ලංකා පැත්තෙන් පොතක් මේ අපි YouTube අවකාශය අපි කාටත් ඉන්න මේ සතුටුදායක පොතක්. ඔබ දන්නවා වයිල් කුක් බුක් සහෝදරයා ලංකාවේ පළවෙනි ඩයමන්ඩ් අචීව්මන්ට් එක ලබා ගත්තා. ප්ලේ බටන් එක ලබා ගත්තා. ඉතින් මම හිතන්නේ ලංකාවේ පළවෙනිම YouTube හිමිකරු හැටියට මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක ලබා ගත්ත පුද්ගලයා. අපි සුබපතනවා චරිත් සිල්වාට. නිකන් චරිත් පටන් ගන්න කාලේ මට මතකයි මේ කෑම නිකන් අර විසික් කළා ලස්සන නිකන් වීඩියෝස් හදලා නිකන් පටන් ගත්තා නිකන් අර මේකට කෑම විසික් කළා වගේ. ඔව්. ඒකට කට්ටිය මීම්ස් එකක් හදුවා. කෑම හැමෝම විසික් කරන්න පටන් ගත්තා. හරිද? ඉතින් කවදාවත් චරිත් නව ආරක සූපවේදී අදහසක් දරන නේද? හැම එකටම තියෙනනේ පොඩි ෆිලොසොෆි එකක්, පොඩි දර්ශනයක් තියෙනවා තමන් ක්‍රියාත්මක වෙන. ඉතින් එතකොට ඒ අනුව තමයි තින්කින් පැටර්න් එක ගොඩනගන්නේ. ඉතින් අලුත් විදියට හිතලා චරිත් හොඳ ලොකු මයිල්ස්ටෝන් එකක් පහු කරලා තියෙනවා. ඉතින් NZ ලංකා නිවුස් ටොක්ස් වලින් චරිත් සුබපතුම් දුගි ගමනක් යන මම හිතන්නේ මේ වෙනකොටත් චරිත් ලෝකේ ගොඩක් ප්‍රසිද්ධයි. අපි දන්නවා අපේ මෑත කාලිනව ලෝකයේ ප්‍රසිද්ධ වුණ ලංකාවේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි එක්කෙනෙක් යොහානි, අනිත් එක්කෙන චරිත්. මම දන්නේ මේ මෑත ළඟම ජෙනරේෂන් වලින් ආපු තරුණ දක්ෂ දෙන්නෙක්. ඉතින්
අපි සුවපතන චරිතතුරු වයිල් කුක්බුක් ටීම් එකටම හොඳ දේවල් කරන්න ලංකාවේ කෑමත් මම හිතන්නේ ඕකෙන් ප්‍රසිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවට ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක ලැබෙන මෙතඩ් එකක් ඕක. ඉතින් ලංකාවේ කෑම රටාව ඉන්දියාවට සමීප වුණාට ඉන්දියාවෙන් වෙනස් සහ වෙනස් කෑම රටාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ලංකාවට ගොඩක් ආදරය කරන ෆොරිනර්ස්ලා මම හිතන්නේ චරිත්ගේ වීඩියෝස් බලලා ලංකාවට ඇවිල්ලා ඒ වීඩියෝස් වල තියෙන කෑම ගන්න ගොඩක් උත්සුක වෙනවා. ඒක ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඉතින් මම හිතනවා චරිත තවදුරටත් ඒක කරන්න අවශ්‍ය හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. කන්ග්‍රැචුලේෂන්ස් චරිත්. ඉතින් අපි තවත් පොතක් වෙත යන්න ඕනේ මේ ඔය චරිත්ගේ කතාවත් එක්ක මේ අප්‍රේල් 8 සිට කැලිප්සෝ දුම්රිය නානුවයට කියලා පොතක් වාර්තා වෙනවා. මීට පෙර මේ මගීන්ගේ පවතින ඉල්ලුම හේතුවෙන් කැලිප්සෝ දුම්රිය නානුවය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. කලින් බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවැල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව කැලිප්සෝ දුම්රිය ධාවනයකට කරලා තිබුණා. ඒ අනුව අප්‍රේල් 8 වෙනිදා ඉඳන් සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානුවය දක්වා දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධර්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරලා තිනවා. කැලිප්සෝ දුම්රිය දෙමෝදර ප්‍රදේශයේ මිනිත්තු 10ක්, ඇල්ල ආරොක්කු 9 පාලමේ මත මිනිත්තු 10ක් නතර කර සංචාරකයින්ට ඒ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණ බවටයි සඳහන් වෙන්නේ. ඔබ දන්නවා කැලිප්සෝ දුම්රිය කියන මැද තියෙන පොඩි මේ ඕපන් පොඩි කම්පාර්ට්මන්ට් එකක් පටේ පිටි බලාගෙන වඩා සවුන්ඩ් මොකද ස්වභාව සෞන්දර්යයත් එක්ක එකතු වෙන්න පුළුවන් පොඩි කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් සංචාරක ප්‍රවර්ධන කටයුතු වල තව එක් පියවරක් විදියටයි ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව කැලිප්සෝ දුම්රිය අඳුන්වා දෙන්නේ. රයිට්. අමාලි අපි තව පොතක් ගමු ඔය පැත්තේ. හරි. මේ අපි සමහර වෙලාවට චූටි බබාලා එතකොට ඔය බලු පැටව පූස් පැටව එහෙම දකින්නනේ හරි කියුට් කටිය ලොකු ඇස් තියෙන චබි චීක්ස් තියෙන. එතකොට අර අපිට සමහරලාට ෆීලිං එකක් එනවා අනේ එහෙම කම්බල් එක මිරිකලා කන්න හිතනගේ හරි ස්වීට් කන්න හිතනවා කියලා අපි කියනනේ සමහරලාට පොඩි ළමයි එහෙම දැක්කම හරි ස්වීට් කියුට් පොඩි ළමයි. එතකොට දැන් ඒ ඉමෝෂන් එක ඒ හැඟීම ඒ අර්ථය දෙන්න මෙච්චර කාලයකට අපිට හරියට වචනයක් තිබුණේ නැහැ. අපිට මම කියන්නේ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්නේ ලංකාව සිංහල නෙමෙයි ඉංග්‍රීසි. එතකොට දැන් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා කියන්නේ එහෙම මිනිසුන්ට ඇතිවෙන අවශ්‍යතාවයන් මත කල්චර්ස් වල සිදුවෙන වෙනස්කම් මත ලෝකයේ සිද්ධ වෙන වෙනස්කම් මත භාෂාව කියන එක වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන හැඟීම් වලට ඒ වෙනස් වීමට අනුරූපව භාෂාවත් වෙනස් වෙන්න ඕනේ. ඉතින් එතකොට ඔක්ස්ෆර්ඩ් මේ ඩික්ෂනරි එක ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන වචන දානවා. ඉතින් එතකොට අලුතෙන්ම ඔක්ස්ෆර්ඩ් මේ ඩික්ෂනරි එකට එකතු වෙච්ච වචනයක් තමයි අර මං කියන ඛණ්ඩ හිතන තරම් හරි ස්වීට් අනේ කියලා ඒන හැංගීමට ඒගොල්ලන් දෙන වචනේ තමයි ගීගිල්. ගීගිල් කියන GIGIL. හරි. ඒක තමයි වචනේ. ඉතින් එතකොට මේක පිලිපීනෙන් ආපු වචනයක්. මේ පිලිපීන ලැන්ග්වේජ් එකෙන් ඒ රටෙන් ආපු වචනයක් තමයි මේක ගීගිල් කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් ඒ හැඟීම ආපුවම ඔන්න දැන් වචනයක් තියෙනවා අපිට ඒක හරියටම කියන්න. කොහොම නමුත් තව ගොඩක් වචන එකතු වෙලා තියෙනවා. මේක මේ ලෝකේ එක එක භාෂාවලින් එක එක කල්චර්ස් වලින් එකතු කරගත්ත වචන තමයි ඔක්ස්ෆර්ඩ් එකට නිල වශයෙන් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් එහෙම කාලෙන් කාලෙට වෙනස්කම් ඇති කරනවා. කොහොම බැලුවත් ඔක්ස්ෆර්ඩ් එකේ වචන ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන් දේවල් එකතු කරනවා වගේම පාවිච්චි කරන්නේ නැති වචන කාලෙන් කාලෙට රිවිෂන්ස් ඇවිල්ලා අයින් කරලා දානවා. එතකොට තව වචන එකතු වෙලා තියෙන වචන කීපයක් මම කියන්නම්. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ එහෙම නැත්නම් පුදුම එහෙම නැත්නම් කෝපය ප්‍රකාශ කරන්න භාවිතා කරනවා අලමැක් කියන වචනේ. ඔන්න ඒකත් දැන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකට ඇතුළත් වෙලා තියෙනවා. මම කියන්නේ මේ වචන අපිට ඒතකොට ඉංග්‍රීසි භාෂාවත් එක්ක එකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඊට අමතරව කෑම ಜಾති ගොඩක වචන එකතු වෙලා තිනවා එක එක සංස්කෘතීන් වල. දැන් අපි කෑම ගැන කතා කරගෙන හිටු නිසා කියන්නේ එක එක රටවල් වල එක එක සංස්කෘතීන් එක එක අවස්ථාවලට හදන කෑම වර්ග ගොඩක නමුත් මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් හොඳයි. කායා ටෝස්ට් කියන එක ටෝස්ට් එකක් පාන් වලින් හදන එකක්. එතකොට ස්ටීම් බෝඩ් කියන කෑම ඕන්න එකතු වෙලා තියෙනවා. ඒ වගේ වචන ගොඩක් මේ එඩිෂන් එකේ මේ රිවිෂන් එකේ ඔන්න එකතු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. anyway හැමෝගෙම අවධානය යොමු වෙච්ච වචනේ තමයි ගීගල් කියන එක.
දැනුම පොතට එකතු කරගන්න දැන් එහෙම අර ෆීලිං එකට කියන්න නමක් තියෙනවා ගීගල්. right අර කිවුට් වගේ එන්න නෑනේ ඒක ඕ ඒක අපිට හුරු නෑනේ. පුරුදු අපිට නෑනේ හුරු ඔව්. නෑනේ. ඒකයි. හ්ම්. එතකොට ඒක කොහොමද කියන්නේ? verb එකක් වෙනකොට ගිගල් කියන කොහොමද? එක නිමුණා නේද නිකන් මොකක් හරි නිකන් අපි ගිගල් කියලා නිකන් අර මොකක් හරි එකක් තිබුණා ඔව් නේද නිකන් ගිගල් කියන එක කියනවා තියෙනවා. ගිගල් කියන අපේ අර හයියෙන් hina වෙනා කියන අර මොකද අපි සිංහලෙන් කියන්නේ. හඬනක අර කොක් හඬලා hina වෙනවා. that's ඒක තියෙනවා. ඒක මේක ගීගල්. හ්ම්. අර කියුට් අතිශය කියුට් වෙලාට කණ්ඩ හිතන මිරි කණ්ඩ හිතනවා කන්න ඒක තමයි මේක. ඕ අපිට දැක්කා මේ ගෑල් ළමයි එන තමයි නැත්තා ඉන්ඩවර ඉන්නේ ඉතින් මේ ඕක තමයි ප්‍රශ්නේ ප්‍රශ්න ගෑල්ලම දෙක ඉතින් කියුට් මේ- කියලා හිතන්නේ. ගෑල් ළමයිනේ අපිෝ දැක්කමයි අනේ ඩාලින් අපි බොහොම හරි නිවිලා ඉන්නේ හැකිලා මිරි කන්න වෙනවද? ඉතින් මේ කොහොම නමුත් එහෙම තමයි නේ ලින්ග්විස්ටික්ස් භාෂා මේ වාග් ඔව් වෙනස් විද්‍යාත්මක වෙනවා. කාලෙන් කාලෙට ඒක වෙනස් මෙහෙම වෙනවා. වෙනවා. හැම කාලෙන් භාෂාවකම කාලෙට එහෙම තමයි. වෙනස්. ඉතින් ඔය වගේ තමයි අලුත් අදහස් මතවාද එන්නේ මේ භාෂාවේ. අපි තව පුවතකට යනවා මේ ලංකාව පැත්තෙන් මේ සෞඛ්‍ය පැත්තට අවධානය යොමු කරන්න යන්නේ. බෝනවන රෝග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට කියලා පොතක් වාර්තා කරනවා. ලංකාව පැත්තෙන් ගත්තොත් මෙරට වාර්ෂික සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%ක් බෝනවන රෝග හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයදිස මහතා පවසනවා. සෞඛ්‍ය දත්තවලට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් 35%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් අඝාතයට ගොදුරුවන බව, ඉන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මිය යාමට හෝ ආබාධිතත්වයට පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන බවයි අවසන්නේ. ඒ වගේම අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් 41ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බව පවසලා තියෙනවා. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමා මේ බව අනාවරණය කළේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මක භාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ මුල්‍ය ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම උත්සවයට සහභාගී වීමෙන් කියලා සඳහන් කරනවා. මම හිතන්නේ නව ශ්‍රීලන්තේ හිටියත් ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඔන්න හැමෝටම සෞඛ්‍ය කියන එක වැදගත් නේද? අපි බුදුදහමෙත් කතා කරන්නේ ආර්යෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දනනේ නිරෝගී බව පරමලාභය. ඉතින් නිරෝගී බවත් පරමලාභයත් පරමලාභය කියලා හිතුනම තමයි අපිට සතුට ලැබෙන්නේ. එතකොට සතුට පරම ධනෙ නේ. ඒ නිසා නිරෝගීව හිටියේ නැත්නම් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. හොඳ ඉංග්‍රීසි වැකියකුත් තිබුණා ඒ සම්බන්ධව මේ ඔබට සෞඛ්‍ය ගැටලුවක් මතුවන තාක්කල් මේ ප්‍රශ්න නෙවෙයි. හරිද? සෞඛ්‍යම් ගැටලුවක් මතුවෙච්ච දාට තමයි නියම ප්‍රශ්නේ ඔබට මතුවෙන ජීවිතේ. ඉතින් අනිත් ප්‍රශ්න එකක්වත් වැදගත් නැහැ until you get a health issue. හරිද? ඒ නිසා කිසිම කෙනෙක්ට එහෙම දෙයක් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් මේ වගේ තත්ත්වයන් අපි හිතන්නේ නැතුව වෙන්න පුළුවන්. දියවැඩියාව, අධිරුධිර පීඩනය, නේද? බෝනවන රෝගී තත්ත්වයන් කියන ඒවා මේ heart ප්‍රශ්න කොලෙස්ටරෝල් ඔය වගේ දේවල් අද මාර ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. තරුණ පිරිස් වලට ඇත්ත දෙනවා. මම හිතන්නේ දැන් වයස කිව්වට කමක් නැහැ නේ. දැන් 30 පැන පුදවියනේ. හරිද? ඒ 30 පැන පුදවියනේ. ඉතින් දැන් ලෙඩ වලට අතව නාම යන්නේ කට්ටිය. හරිද? ඒ නිසා පොඩ්ඩක් එක්සර්සයිස් කරලා ඉන්න ඕනේ. දැනටම පොඩ්ඩක් නේද හම්දි රිදෙනවා, ධනිස් රිදෙනවා, කකුල් රිදෙනවා. පොඩි සීන් තියෙනවා. ඉතින් ඒ නැත්තේ නෑ. ඉතින් මම හිතන්නේ දැන් ඔයාට 30 පැනලා ඔය ලක්ෂණ ඊනොට මේ ඔයා දන්නවද නාලක මේ ලංකාවේ බහුතරයකට ලංකාවේ විතර නෙවෙයි ලෝකෙ ළමයි බහුතරයකට පාසල යන වයසේ ළමයි බහුතරයකට දියවැඩියාව තියෙනවා. ඒගොල්ලන්ට දියවැඩියාව මේ ඔයා අපි කතා කරා වගේ ස්ට්‍රෙස් එක තියෙනවා, ඇන්සයිටි තත්ත්ව තියෙනවා. ඒ ඔක්කොම බෝ නොවන රෝග. ඒ කියන්නේ කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙනව නෙමෙයි. සමහර ඒවා තියෙනවා අපි කැමැත්තෙන්ම එන්න කියලා හදාගත්තා වගේ.
අපේ අර ජීවන රටාවේ තියෙන අවුල් නිසා ඒක අවබෝධයක් නැතිකම වෙන්න පුළුවන් නැත්නම් උනන්දුවක් නැතිකම වෙන්න පුළුවන් මොකක් හරි රීසන් එකක් නිසා අර සමහර ඒවා අපි එන්න කියලා ඔඩොක්කුවට දාගත්තා වගේ දේවල් ගැන ළමයින්ට දියවැඩියාව තියෙනවා කියලා කියවුවාමනේ හිතන්නකො ඔව්. චුට්ටද ඕ අපිලා වයසයි ඕකේ කියන්න පුළුවන් නමුත් ඉතින් අපි පොඩි කාලේ නම් ඔය මේ ළමයින්ට දියවැඩියාව කිව්වහම මේ නිකන් විහිළු පිස්සුද බලලා ළමයින්ට හදනවද ඕවා? ඔය සීන් එක නීතියේ ඒ වගේ කාලෙක කාලෙත් එක්ක වෙලා තියෙන වැඩ. ඉතින් සීජේ අපි ගමු නවසීලන්තේ පැත්තේ තව නිවුස් එකක්. නවසිලන්ද මේ තරා මේ අතපසුවීමක් සහ කැනෙ වැරදි දෙයක් වෙලා තියෙනවා මේ අත්තඩංගොඩ කැන මේ එක්තරා විදිහක මේ ගැහැනු දරුවෙක් මේ පාරය අද්දී කැන මේ යාව අත්තඩම් ගොඩ අරෙන මේ හැබැයි අවුරුදු 20 කෙනෙක් කියලා තම හිතලා අරගෙන තියෙන්නේ නමුත් එයාට 11යි හරි ඉතින් කට්ටියට එක වැරදිලා මෙයා අනිත් එක මේ ඔටිස්ටික් ඒ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉතින් කමියුනිකේෂන් කරන්න බෑනේ ඉතින් කෝමාරි ඒ පොලිසියට වෙච්ච වැරදත් එක්කත් ඊට පස්සේ මේකට ගිහාම හොස්පිටල් එකටත් බාර දීලා ඒ කට්ටියත් අර අවුරුදු 20ට ගහන එක්කෙනෙකුට ගහන බේත දෙකක් ගහලා ඉතින් ලොකු වැරද්දක් විදිහට මේක මම හිතන්නේ මෙයා සෞඛ්‍ය ඇමති සහ මෙයත් කතා කරා ඒ ගැන මේ ඔක්කොම හොයලා බලන කතාවක් තමයි කියන්නේ ප්‍රයිම් මිනිස්ටර්ත් මේ ගැන අදහස් දැක්වුවා. ඉතින් වන්දියක්වත් ඉල්ලලා නැද්ද පොලිසිය? තාම දන්නේ තාම හොයාගෙන යනවා මොකද උනේ කියලා මේ ඒගොල්ලෝ අනිවාර්ය දැන් ඒක වෙන්න පුළුවන් මෙහෙම දැන් ඇගේ කියන්නේ වර්ධනයේ ස්වභාවය අනුව එයා සමහරට ලංකාව වගේ නෙමෙයි දැන් මෙහි අය තව ටිකක් මේ පේනවා වැඩිනේ මේ වයස හොයන්න ටිකක් අමාරුයි සමහරට මේ 11 20 වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද අමාලි හිතන්නේ ඔය වගේ ප්‍රශ්නත් එක්ක නෑ ඒක හරියට අර වාකියු විදිහේ සමහර කට්ටියගේ හරි අමාරුයි වයස කියන්නේ පොඩි දරුවන් පොඩි කියන්නේ තරුණ වයසට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ඒ growth එකත් එක්ක හරියටම වයස කියන්න අමාරුයි. නමුත් ඉතින් ඔය වැරද්ද නම් මං හිතන්නේ කිසිම හේතුවක් නිසා හරි කියලා සමාව දෙන්න පුළුවන් එකක් කියලා විශේෂයෙන්ම මං කියන්නේ දරුවන් මේ පිටරට විශේෂයෙන්ම මේ ෆොරින් ළමයිගේ වර්ධනය සෑහෙන වැඩි. සමහරකට කියන්න බෑ. අපිත් එක්ක හිටපම වුණත් අපි දැන් වයසින් වැඩි වුණාට අපි ප්‍රමාණය චූටි. අපිත් එක්ක හිටපම ඒගොල්ලෝ නිකන් හරියට නිකන් ඒගොල්ලෝ නිකන් වයස 30ක් යනකොට යන්නේ අයියලා අක්කලා වගේ. හරිද? නමුත් අත්‍තරම අපේ වයසින් පාටක් විතර දී ළමයි. හරිද? මේ හිතා ගන්න බැරි කියන්නේ ඒකට ඒක ඒගොල්ලන් ඥානමය මේ බිල්ඩ් එකනේ ඉතින් දින්නේ බිල්ඩ් එකනේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ පරම්පරා ගානකට යහින් ඉඳන් එන දේවල් සීතලට රස්නෙට ඔරොත්තු දීලා හැදිච්ච ඇඟවල. ඉතින් ඒගොල්ලන්ගේ බිල්ඩ් එක කොහොමද වෙනස්? අපිට නම් හිතන්න ප්‍රශ්න තියෙන මෙතන නවසීලන්ත කට්ටියට මේක වැරදිච්ච එක. ඔව් දැන් වෙනරක් ඒක තමයි ලංකාවට අවිල්ලා වුණා වුණා නම් අපිට මොකක් හරි කියන්න පුළුවන්. නමුත් දැන් ඒ රටේ තියෙන වෙලා තියෙන එකයි මං කිව්වේ. ඔව් අනිත් එක ඔය මතකද ඒකෝන්ටත් ඔය ප්‍රශ්නය ආවා. ඒකෝන්ට ප්‍රශ්නයක් ආවා. ඩිල්ෂාන්ට ප්‍රශ්නයක් ආවා. කියන්නේ මම හිතන්නේ රාත්‍රී සමාජ ශාලාවලදී ඔය දැන්නද ඉතින් මේක කට්ටිය එකතු වෙනවා යාළු වෙනවා සෙට් වෙනවා එහෙම වෙද්දී අන්ඩර් ඒජ් කට්ටියත් එක්ක යාළු වුණාම ඇති වෙන ප්‍රශ්න. හරිද? يعني සෙට් වුණාම දැන් ප්‍රමාණික සයිස්. හරිද? හරිද? ඉතින් එතකොට අපි කවුරුත් මේ ඩෙන්ටි කාඩ් එක බලලා මේ ඔයා කොහෙද කින්න මන්ද කියලා අහන්නේ නැහනේ. ඉන්දියා ඉතින් කැමති වුණාද? ඉතින් ඒ තමන්ගේ විදිහ ආදකම් ඇති කරගන්නවා. ඉතින් මේ ප්‍රශ්න වලට ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා විවිධ රටවල් වල. ඉතින් ඔය ඒ ඕස්ට්‍රේලියා නෙමෙයි මම කියන්නේ නවසීලන්තේ වුණත් පොලිසියට සිද්ධිය මුහුණ දීම සම්බන්ධයෙන් මම හිතන්නේ එයාගේ වයස පෙනුමත් එක්ක හිතා ගන්න බැරුණා. හැබැයි අර ඔටිස්ටික් කෙනෙක් තැනදී මම කියන්නේ ඒගොල්ලන්ට ඊට වඩා ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙන්නේ එතනදී. කියන්නේ සයිස් එකෙන් හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. අවුලක් නැහැ කියන්න පුළුවන්. නමුත් අතන
ඔටිස්ටික් ළමෙක් නිසා මේ එයාට වැඩි සැලකිල්ලක් දක්වන්න තිබුණා. ඒ කියන්නේ අවධානයෙන් ඉන්න තිබුණා, දැනුවත් වෙන්න තිබුණා කියන කාරණේ තමයි මම හිතන්නේ ගොඩක්ම ඉස්මතු වෙනවා ඇත්තේ. ඕ අනිවාර්යෙන් මේ මම දැන් හොඳට හොයලා බලයි මොකද උනේ කියලා. මේ රිපෝට් එකක් දායි බලමු. බලන් ඉන්න. ඔව් යමු තවත් පුවතකට හයිවේ ප්‍රශ්න පහුගිය කාලෙදී සෑහෙන තිබුණා. ඔයගොල්ලෝ දන්නවා මේ ලංකාවේ මේ හයිවේ අනතුරු කිහිපයක්ම සිද්ධ වුණා දරුණු විදියට. ඊයේ දිනේදී අර හයිවේ එකේදී නැති වුණ කතිකාචාර්යවරයාගේ බිරිඳත් ඊට අවසන් කටයුතු සිද්ධ වුණා. ඉතින් අපි මේ සියලු දෙනාටම උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බහතෝරන්නත් බැරි තිදරු නියුන්දරු තිදෙනෙක් දාලා යම්මයි තාත්තටයි මේ ලෝකෙන් යන්න උනේ. මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් අපිට මගාරව ගන්න පුළුවන් ඇත්තට. මේකට අවශ්‍ය වෙන්නේ තමන් දැනුවත් භාවය. මම හිතනවා ලංකාවේ හැදෙන හයිවේ තව වැඩි වෙනවනේ එන්න. තව ඉස්සරහට එන්න තව හයිවේස් වැඩි වෙනවා. එතකොට අනතුරුත් අනිවාර්යෙන් වැඩි වෙන්න ඉඩ වැඩි. හැබැයි අපිට වළක්වා ගන්න පුළුවන්. හයිවේ එකට ඇතුළු වෙද්දී මම හිතනවා ලංකාව වගේ රටක මිනිසුන්ට මේ ක්වොලිටි වාහන නැහැ. හරිද? පරණ වාහන පදින්නේ. වාහනයක කන්ඩිෂන් එකක් හරියට නැහැ. ඒ ගැන අවබෝධයක් නැහැ. මොනවා හරි අටවන්න අපිත් එහෙමනේ. කොහොම මාරු කට්ට කාලා සෙකන්ඩ් හෑන්ඩ් හරි තර්ඩ් හෑන්ඩ් හරි වාහනයක් ගන්නවා. ඒකල මොනවා හරි පටලවන්න දුවනවා. හරිද? ඕකනේ වෙන්නේ ඉතින් අත් කතා කරලා. ඉතින් හයිවේ එකකට දාන්නකොට කන්ඩිෂන් එක කොහොමද කියලා දන්නේ නැහැ. හරි? ඉතින් මං හිතන්නේ සීජේට අත්දැකීමක් ඇති නවසීලන්ත හයිවේ එකකට දානකොට මෙහෙම දැනුවත් කරනවාද ඒගොල්ලෝ කොහොමද ඩිජිටල් තිරේ මත දක්වනවද මොනවද කියලා ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්ෆෝම් කරනවද ඔයා මේ වේගම සීමාවෙන් යන්න ඕනේ මොකක් හරි කියලා දැන් මොකද ලංකාවේ දැන් හයිවේස් හැදීගෙන යනවා සහ හයිවේ අනතුරු මීරිගම මාර්ගයේ දරුණු අනතුරු කීපයක්ම දැන් සිද්ධ වුණා. එහෙම අත්දැකීමක් තියෙනවද ඔයාට හයිවේ දහවන කරුවෙක් විදියට? ඔව් මෙහි කියන්නේ නිතරම මේ මෝටර් කියන එක නිතරම භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලින්ටන් වගේ ඉන්නකොට නිතරම භාවිතා වෙනවා මේ සිටි එකට යන්න හෙට යන්න. ඉතින් මේ මාර්ගයේ සලකුණු අනිවාර්යෙන් 100 නම් 100 දාලා තියෙනවා. අපි දැන් මේ මොනවාද මේ ඔය ට්‍රේනින් වලදී ට්‍රේනින් කියන්නේ ලර්නර්ස් වලදී කියනවා මේ පුරුදු කරන විශේෂයෙන් මේ ස්පීඩ් එක එතනදී වැඩි කරගන්න අරකට ගැලපෙන විදිහට මේ ගාන්ට මේ මර්ජ් වෙන්න ඒක විශේෂයෙන් ඒගොල්ලෝ බලනවා. ඊට අමතරව මේ ඉතින් අර මෙහෙ තියෙනවා ලේන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ලේන්ස් එහෙට මෙහෙට යන්න හොඳට බලන්නලා මාරු වෙන්න. අනිත් එක අර මේ පිටිපස්ස බලන විදිය ගොඩක් අය මේ සයිඩ් කන්නාඩි විතරක් බැලුවොත් එහෙම මේ ළඟ ඉන්න කෙනා පේන්නේ නැහැ. මේ විශේෂයෙන් ඔය වගේ මේ ලේන්ස් ගොඩක් තියෙන මේ යද්දි අනිවාර්යයෙන්ම මේ හැරිලා බලන්න ඕන. කපනවා නම් මේ ලේන්ස් මාරු කරනවා නම්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා පොඩි දේවල් තමයි ඉතින් මේ තියෙන්නේ. දැන් ඊට අමතරව ඉතින් අර අනිවාර්යෙන් මාර්ග සලකුණු ඒ අර සංඥා ඔක්කොම තියෙනවා. ඉතින් මෙහි ලොකු අඩුපාඩුවක් නැහැ. ඉතින් ඒවා ඔක්කොම මාක් කරලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ ඔය ගැන කතා බහ කරලා තිනවා දැන් මේ නීතිගම කඩවත ආදියේගේ වැඩ කඩජම් කරන්න කියලා ජනාධිපතිගෙන් උපදෙස් ලැබිලා තිනවා. මම අරක මතක් කරේ අර නීතිගම කුරුණෑගල නීතිගම මාර්ගයේ සිද්ධ වෙච්ච මේ අවාසනාවන්ත සිදුවීමත් එක්ක ගැන ඉතින් ජනාධිපතිතුමා ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන ඉදිකිරීම හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වලා තමයි මේ කියලා තියෙන්නේ. නුවර කොළඹ අධිවේගී මාර්ගයේ මේරිගම කඩවත කොටස ඉදිකිරීම කඩනමින් ආරම්භ කිරීමට පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. කොළඹ වරාය කිවිසුම් අධිවේගී ගුවන් මාර්ගයේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනීම පිළිබඳව මෙහි සාකච්ඡා කරන අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබා දිය හැකි කඩිනම් විසඳුම් කෙටි කාලින දීර්ඝ කාලින විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩි දියුණු කිරීම සහ බස් රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියම ව්‍යාපෘතිය
කොළඹ දිස්ත්‍රික්කයේ මූලික කරගනිමින් ආරම්භ කිරීමට පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. එමෙන්ම කොළඹ නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව මේදී සාකච්ඡා වෙලා තිනවා. තියෙනවා කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව. හරිද? දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනා ගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව මේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා තිනවා. ප්‍රවාහන මහාමාර්ග වරාය හා සීල් ගුවන් සේවා අමාත්‍ය විමල් රත්නායක, නාගරික සංවර්ධන ඉදිකිරීම හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමාරනායක මහත්වරුන් තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මොහොම තමයි හයිවේ පැත්තේ වැඩේ කරගෙන යන්නේ. අමාලි අපි තව නිවුස් එකකට යමු. හරි පහුගිය දවස්වල කතාවක් කියන අතරම ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එක තමයි නිවේදනයක් නිකුත් කරලා තිබුණේ මේ මේක නිවුස් වය එකත් රිපෝට් කරලා තිබුණා මේ බැංක් එක රිටේල් ඇන්ඩ් වෙල්ත් බැංකින් ප්ලැට්ෆෝම්ස් වලින් ඒ කියන්නේ සාමාන්‍ය එදිනදා බැංකු කටයුතු වලින් ඉවත් වෙන්න මේ යනවා කියලා ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව. ඉතින් එතකොට ඒකේ තේරුම ඇවිල්ලා එකපාරට බැංකුව ලංකාවෙන් ගලවලා අයින් කරන එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔක්කොම එකපාරට නවත්තලා බැංකු කටයුතු ඒ වැඩ නවත්තලා ලංකාවෙන් පිට වෙනවා කියන එක ද කියලා ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. ඒ වගේම දැන් මෙහෙම බැංකුවක් මේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් කියන්නේ ඉන්ටර්නැෂනල් බැංක් එකක්. ඒතකොට එහෙම බැංකුවක් ඇයි මේ විදියට සඩන්ලි තීරණයක් ගත්තේ ලංකාවේ ආර්ථිකයත් එක්ක ඒකේ මොකක් හරි තීරණය මේ අතර සම්බන්ධයක් තියෙනවද මෙන්න මේ හේතු නිසා මිනිස්සු මේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා ඇයි මේ විදියට මේ බැංකුව තීරණයක් ගත්තේ කියලා. ඉතින් කොහොම නමුත් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් කියන විදියට මේ දැනට ගලංගාව accounts තියෙන තමන්ගේ personal accounts වෙන්න පුළුවන් company accounts වෙන්න පුළුවන්. ඒ accounts තියෙන කට්ටියට මුකුත් බලපෑමක් වෙන්නේ නැහැ. මාස 10 අඩුම ගානේ අවුරුදු එකමාරක්වත් යයි කියලා කියනවා මේ ඒගොල්ලන්ගේ clients ලව transfer කරන එක. කොහොම නමුත් ඒගොල්ලෝ request කරලා තියෙනවා central banking මේ retail සහ wealth banking කියන ඒ sectors වලින් අයින් වෙන්න ඕනි කියලා. එතකොට මම මේක ගැන ටිකක් හොයලා බලුවා ඇයි මේ විදියට තීරණයක් ගන්න මොකද්ද මේ කතාවේ තේරුම කියලා. එතකොට පැතුම් කරනගේ Facebook wall එකේ මට ওই සම්බන්ධයෙන් post එකක් හම්බුණා. එතකොට එයා කියන විදියට ලංකාවේ ගොඩක් ස්ථාවර බැංකු පද්ධතියක් තියෙනවා මං කියන්නේ රිටේල් බැංකින්. කියන්නේ සාමාන්‍ය බැංකු කටයුතු වලට සාමාන්‍ය මිනිස්සුන්ට මුදල් එකතු මේ දාන්න ගන්න. එතකොට නමුත් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එක ගත්තාම ඒගොල්ලන්ට එච්චර ලොකු බේස් එකක් නැහැ. සහ එහෙම රිටේල් කරනවා නම් රිටේල් බැංකින් කරනවා නම් ATM තියෙන්න ඕනේ. එතකොට රට පුරා බ්‍රාන්චස් තියෙන්න ඕනේ. එම්ප්ලොයිස්ලා ඉන්න ඕනේ. ඒ වගේ ගොඩක් අවශ්‍යතාවයන් තියෙනවා මේ සම්පූර්ණ කරන්න ඕනේ. නමුත් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුවට ඒ අතින් බලපුවහම ඒගොල්ලන්ට එච්චර ලොකු මුදලක් වේදම් කරලා තරගයට එන්න දැන් ලංකාවේ පෞද්ගලික බැංකු තියෙනවා මේ ආණ්ඩුවේ බැංකු තියෙනවා. ඒවා ඔක්කොම හරිම ස්ථාවර විදියට රට වටේම ATM දාලා බ්‍රාන්චස් දාලා ස්ථාවර විදියට ලස්සනට වැඩේ අරගෙන යනවා. ඒකට ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එකට එච්චර ලොකු කම්පිටිෂන් එකකට මුහුණ දෙන එක අමාරුයි කියන එක මම අදහස් කරනකොට බෑ කියන එක නෙමෙයි. නමුත් එච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මේ රිටේල් බැංකින් සෙක්ටර් එකට එන එකේ තේරුමක් තියනවාද? ඒක මේ ආර්ථික වශයෙන් ගත්තාම හොඳ ඩිසිෂන් එකක්ද කියන එක ඒගොල්ලන් ප්‍රශ්න කරනවා. ඉතින් එහෙම බලපුවම ඒගොල්ලන්ට ඒක වාසිදායක තීරණයක් නොවන නිසා අපි රිටේල් සෙක්ටර් එකෙන් අයින් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ වෙනුවට ඒගොල්ලන් බලනවා කෝපරේට් ලෙන්ඩර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ලොකු ආයතන තියෙන සමාගම් වෙන්න පුළුවන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් එකේ ඒ ලොකු ආයතන වලට තමන්ගේ ෆැසිලිටිස් දීලා කෝපරේට් සෙක්ටර් එකට ණය දෙන්නෙක් වශයෙන් පහසුකම් සපයන්නෙක් වශයෙන් සමාගම් කෙරෙහි ලොකු අවධානයක් යොමු කරන්න ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙනවා කියලා තමයි පැතුම් කරනගේ වෝල් එකේ තියෙන්නේ. ඒ හින්දා මේ තවදුරටත් මේකෙන් කියවෙන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන්න යන නිසා හෝ එහෙම කඩාවැටීමක් නුදුරු අනාගතයේදී වෙයි කියන මේ අරමුණ එහෙම නැත්නම් ඒ සිග්නල් එක මෙතනින් දෙන්නේ නැහැ. ඊට වඩා මේගොල්ලන්ගේ මේ ඉන්ටර්නල් ඔපරේෂන් වල සහ ඒගොල්ලන් ඉන්ටර්නලි ගත්ත ඩිසිෂන් එකක්. ඉතින් ඒ විදිහට බලපුවහම ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එක අර රිටේල් සෙක්ටර් එකෙන් නුදුරු අනාගතයේදීම අයින් වෙයි. ඒ වෙනුවට ඒගොල්ලන් කෝපරේට් ලෙන්ඩර් කෙනෙක් විදියට බැංකු කටයුතු දිගටම කරගෙන යයි කියලා තමයි පැතුම් කරන වැඩිදුරටත් කියන්නේ. බැංකුකරු නේද යනවා එනවා ඔහොම තමයි නේ බැංකු. විතර මම දැක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකේ දාලා තියෙනවා මෙහෙමයි මේ
මුන්නම් ගිනි පොලි කාර්යය යන එකම හොඳයි. ඒවත් දාලා දුන්නා. හරිද? ඒක මට මිනිසුන් මත ඉතින් ඔහොම තමයි අත්තේ. ඇවතින් කොමත් ස්ටඩ චාඩ් කියපුවාම ක්‍රෙඩිට් කාඩ් එකන මතක් වෙන්නේ එයාලා බැංකු ලොකු මේ ඩීටේල් කරන්නේ ඒව නෑ. මතක් වෙන්න ෑන ඔව්. ක්‍රෙඩ් ආ. කාඩ් එක තියෙන අනිත් එක තිබ දැන් තිබිල තින හොඳ වෙලාවට නෑ. අනිත් එක ස්ටෑන්ඩඩ් කියන්නේ දැන් චාටර්ඩ් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න තරම් වත්පොසන් කමක් අපිට නැහැ. නෑ අන්න රයිට් ඒක තමයි මාත් කියන්නේ. ඒගොල්ලන්ට අර දැන් ලංකාවේ ගොඩක් රිටේල් බැංකර්ස්ලා බැංකු ගොඩාක් අර පහළ ස්තරයටත් සලකනවා මැද ස්තරයටත් සලකනවා සහ ඉහළ මම කියන ආදායම අතින් ගත්තාම එතකොට ඒ හැමෝටම කේට කරනවානේ. නමුත් දැන් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එක වෙන්න පුළුවන් HSBC වෙන්න පුළුවන් අර එක්තරා කොටසකට විතරයි. ඒ කියන්නේ ආදායම් මට්ටම් අතරින් අතින් උඩ ඉන්න අර හයි එන්ඩ් එකේ කට්ටියකට විතරයි ඒගොල්ලන් කේට කරන්නේ. ඔය ප්‍රශ්නෙත් තියෙනවා දැන්. එහෙම එච්චර බැංකුවකට ගිහලා account එකක් open කරන්න ලොකු මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. initial deposit එක වැඩි. ඒ වගේම interest rate උත් වැඩි. interest rates උත් වැඩි. එතකොට ඒ customer ට සලකන විදි වෙනස්. ඉතින් ගොඩක් වෙනස්කම් තියෙනවා. දැන් සාමාන්‍ය බැංකුවක ගිහිල්ලා සහ HSBC එකත් එක්ක සංසන්දනය කරනකොට ලොකු වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ හැම වෙනස්කමක්ම එන්නේ අර ඒගොල්ලන්ගේ අර කේට කරන සමාජ තීරුව හරි වෙනස්. ඒගොල්ලන් වෙල්ඩි එතකොට ඒගොල්ලන් ඩිමාන්ඩින් එන්නේ ඔය හේතුව නිසා මේ අර සාමාන්‍ය දැන් අර ආදාය මට්ටම අතින් පහළ ස්තරේ ඉන්න කෙනෙක්ට කවදාවත් ගිහලා HSBC බැංකුවක account එකක් අරින්න බෑ. ස්ටෑන්ඩඩ් චාර්ටර් එකත් එහෙමම තමයි. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි ඔය ගිනි පොලි කාර්ය කියලා කියන අර ස්ටේටස් වෙනස් ලොකු වෙනසක් තියෙනවා. රයිට් අපි තවත් නවසීලන්ත පොතකට යමු සීජේ. ඕ මේ නවසිලන්තයට යන්න කලින් අර මේ විද්‍යාලයක් ගැන මේ කතාවගේ පත්තරේ මොකක්දේ මට ආණ්ඩිටිය මං කියන්නේ යන්නේ පත්තරවල මේ ඉඩමදින මං කියන්නේ පළද ඊට වඩා පළදායි දෙයක් කරගන්න ඕනේ. දාන්න හරිද? හරිද? අමාලි දැකලා නැහැ වගේ එක. නෑ මොකද්ද? ඇයි අර අමාලි මේ බලලා තියෙනවද? මහාචාර්යවරුත් ඔය කිව්වා. මතකද? අපේ මේ අත්තනාගෙන් එක්තරා හේරත් විද්‍යාලයක මහත්මයා මේ අත්තනාගෙන් හේරත් මහත්මයා SL බ්ලොග් එකේදීත් අර උපහාසයට ලක් වුණා නේද යම් කිසි විද්‍යාලයක ළමයි ක්‍රිකට් එකක් හොයාගත්තා කියලා. හරි. ඒ විද්‍යාලය වල මේ දැන් වතුර වලින් මොකක් හරි නේද කාරකක් නේද? හරි. ඉතින් මං කියන්නේ දැන් ආයේ මේ පත්තරයක දාලා මේ කරලු පත්තරෙන් දාලා නේ මම දැක්කේ නේද? මේ පාර මොකක්ද තියෙන්නේ? මේ පාර මේ කාරකක් නේද වතුරෙන් දුවන කාරකක් නේද? වතුරෙන් දුවන. කාරකක් ජාතික පත්තරේද? ඔව්. ඕ පත්තරේ. ලංකාදීපද බලන්න. දැක්කේ නෑ මං ඒක. ඒ කියන්නේ ඒක highlight කරලා දාලා තිබුණා මම කියන්නේ මේ ඒ ලියපු කෙනත් මම හිතන්නේ අදකින් තියෙන මේ ලේඛිකාවක් වෙන්න ඕන. හරි? ඒ කියන්නේ අපි ඒත් හොයලා බලන්න දාන්න ඕන. අන්න ඒක තමයි දැන් ඒ කියන්නේ මෙතන මෙහෙමයි මිනිසුන්ට වැරදි වෙන්න පුළුවන්. වැරදි දේවල් වෙන්න පුළුවන්. අතපසුවීම් වෙන්න පුළුවන්, මගහැරීම් වෙන්න පුළුවන්. නමුත් ඔය කියන කාරණේදී ඒ වැරදීම අපිට පිළිගන්න බෑ. හරිද? ඒකට හේතුව තමයි දැන් අකුරු වරදින්න පුළුවන් print එකේදී. හරි Tamanට ලියවිලා තියෙන විදිහට. දැන් පුද්ගලිකව ගත්තොත් අපි ලියනකොට spelling mistakes ඒවා එන්න පුළුවන්. නමුත් මේ මෙහෙම ඉස්කෝලයක්ම නැහැනේ. හරිද? මෙහෙම ඉස්කෝලයක්ම නැහැ. මම කියන්නේ ප්‍රධානම ෆැක්ට් එක හරි. ඔය ළමයා ඒ හොයාගත්තා හරි ඒක නිෂ්පාදනය කරපු ළමයාගේ පාසල කියන්නේ වරදින්න බැරිම එකක්. හරිද? හරිද මේ ඒ ළමයාගේ නම අනිත් එක ඒ ළමයාගේ ඉගෙන ගත්ත තැන කියන්නේ වරදින්න බෑ. මොකද ඒකනේ ප්‍රධානම දේ. හරිද? ඉතින් මේ ඇයි අනිත් එකදී මේ කී දෙනෙක් ඕක චෙක් කරනවද පත්තරයක් වුණාමනේ? ඔව් මම පුද්ගලිකව දැකලා තියෙනවා දැන් ලේක් හවුස් එකේ එහෙම ඉන්නකොට ඒ ප්‍රූෆ් රීඩර්ස්ලා අර මේ ලයිට් එක දාගෙන මේ පින් කරපු ඩ්‍රාෆ්ට් එක බල මෙහෙම කන්නාඩි දාගෙන බල ඉන්නේ මෙහෙම හරිද? ඉතින් මං කියන්නේ දැන්
ප්‍රූෆ් රීඩ් එකේ වරදක් නෑ. මොකද ප්‍රූෆ් රීඩ් කාර්යය ඔය ඔක්කොපතර විද්‍යාවේ දන්නේ නෑනේ ඌ. ඌ හිතන්නේ අර ඇත්තටම විද්‍යාව. මේක ඇත්තට ප්‍රූෆ් රීඩ් එකේ වරදකුත් නෙවෙයි. හරිද? ඕ මේක ෆැක්ට් එක. කෙනෙක්ගේ ෆැක්ට් එකේ වැරද්දක්. රචකයාගේ I සමහරට think වැරද්දක්. මට මේ ඒ පෝස්ට් අර එක හම්බුණා. ආ, වතුරෙන් දුවන මෝටරියක් ශ්‍රී ලාංකීය තරුණයෙකුගේ සොයා ගැනීම. පැයට කිලෝමීටර් 80ක වේගෙන් යනවා කියලා දාලා තියෙනවා. Oh dear. මේ වෑන් දැන් රථයේ ප්‍රූෆ් රියදුරට රීඩර්ස් අමතර ඔයා තවත් කියන 5 දෙනෙක්ට යන්න පුළුවන්ලු. ඔයා කියන විදිහට අර ප්‍රූෆ් රීඩර්ස්ලා බලන්නේ නිකන් අර ඒක අර මේ Fact. හරියට එන්නේ print එක තියනවාද කියලා. ආන්න තමයි රයිට්. එතන ඔව්. ඒ කට්ටිය බලන්නේ. ඔව් ඔව්. මේ මොකද මේ එතන print රචකයාගේ එකට ෆැක්ට් එන්න අන්න කලින් රයිට්. බලන්න එපා. හ්ම්. ඔව් රචකයාගේ ෆැක්ට්ස් සහ රචකයාගේ ලිපියේ ෆයිනල් එක බලන්නේ එක්කෝ ඒ ෆීචර්ස් එඩිටර් එහෙම නැත්නම් චීෆ් එඩිටර් ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලන්ගෙන් ඕකේ වෙලා තමයි ප්‍රූෆ් රීඩර් ගාවට යන්නේ ස්පෙලිං මිස්ටේක්ස් කැප්ෂන් එක කොහොමද තියෙන්නේ මාතෘකාව හරියද ඒවයි පාට මොනවද හ්ම්. කියපු පාටම දාලා තියෙනවද ඒව බලන්න. අරකට හ්ම්. ෆැක්ට්ස් ගැන අවබෝධයක් නෑ ප්‍රූෆ් රීඩර්. මට ප්‍රශ්න තියෙන්නේ මේ චීෆ් එඩිටර්ස්ලා ෆීචර්ස් එහෙම මොකද කරේ කියලා. හරිද? ඕ මම කියන්නේ ඒක තමයි. ඒගොල්ලන්ට තමයි තේරෙන්න ඕනේ මේක. ඉතින් මට තේරෙන කාරණේ ලංකාවේ පත්තර කලාවට ගියපු කලක් ඇත්තටම. හරිද? ලංකාදීප නේද? පත්තරේ ගිහින් තියෙන්නේ ඔව්. ඉතින් ඔව්. ලංකාදීප මාර්තු කියන්නේ 29 වෙනිදා මං කියන්නේ 9 වෙනි පිටුවේ. ඔව් ලංකාදීප පත්තරේ කියන්නේ මම විජය නිවුස් පේපර්ස්ලට අයිති පත්තරයක්. හොඳටම ඇඩ්වර්ටයිසින් තියෙනවා. හොඳට හම්බ කරන හොඳ රේටින්ග්ස් තියෙන පත්තරයක්. ඉතින්දා ලංකාදීප එහෙම මේ ඇඩ්වර්ටයිසින් මදි නිසා ටැබ්ලොයිඩ් ගහලා වෙනම ඇඩ්වර්ටයිස් කරනවා. මේ විකුණනවා. හරිද? ලහි ඉතින් පිටනේ. ඒ තරමට ඔව්. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ පත්තර කරාව මීට වඩා ගරු නම්බුකාරව මේ ගත්කතුවරු බිහි කරපු පත්තර කලාවක්. ඉතින් ඒ නිසා අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන්ම මේ ඒකේ වගේ නම තොරතුරු කියනකොට හිතෙන්නේ නැද්ද දන්නේ නැහැ ඒක තමයි කියේ. මම ඔය සමහරට නෑ කවුද ඒ කියන්නේ අර එක පාට කවුද ඔලුවට යන්නේ කරන්නේ නැහැ නේ කට්ටිය සමහර. එකපාරට මොළොට යන්නේ ඒ වචනේ එකපාරට මොළොට යන්නේ අනික රත්නපුරනේ රත්නපුර ඕපනායක නේද ආ කුරුවිට තියෙනවා. අර ඔය නම් අමුතුයිනේ එතන ඒක රත්නපුරට ආවේනිකයි කියලා තමයි හිතන්නේ හරිද අත්තර කලාව ගැන මේ කියන්නේ අපි මාර මේ අවුලක් කියලා හිතන්නේ අපි ඒක ගමු විහිළුවක් විදිහට ගන්නවා නමුත් සීරියස් වෙන්න ඕන ඈ අවස්ථාවක් ඒක මාම කියන්නේ හිටියේ ඒක ඔක මේ ඔක දාන්න තිබ්බේ පළවෙනිදා. ආ ඔව් එහෙම අන්න නේද හරි අප්‍රේල් අන්න හරි අන්න එතකොට හරි හරි අප්‍රේල් පළවෙනිදා දැම්මම හරි. හෙට හරි ඒක හරි එන්නේ අනිද්දා නේ. ඔව් 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 මේ ඉතින් ඔන්න මට පුද්ගලික වෙච්ච වැඩකුත් මට මතක් වුණා එකසයක් මේ දැන් අපි ඉංග්ලිෂ් නිවුස් එකක් සමහර කරලා දානකොට අපි මේ අලුත් ට්‍රෙන්ඩ්ස් යූස් කරනවානේ මේ දැන් Google Translate යූස් කරනවා. ඒකට සමහර වෙලාවට AI chat GPT මොන හරි ඒ වගේ දෙයක් යූස් කරනවා. ප්‍රසන්ටේෂන් සදද්දී ඔය ගැම මොන හරි ටූල් එකක් යූස් කරලා අපේ වැඩේ ලේසි කර ගන්නවානේ. මට ඔය වගේ වැඩක් වුණා මේ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් අභාව ප්‍රාප්ත වෙච්ච එකේ නිවුස් එක මම ගත්තා මම ට්‍රාන්ස්ලේට් කරගෙන මම ඒ ටිකත් හදලා පබ්ලිෂ් කරා. නමුත් මම දැනගෙන හිටියේ නෑ එයාගේ සින්දු ටික කියපු සින්දු ටික යටින් තියෙනවා. ඒ ටික ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් වෙලා හරිද? හරිද? ඒ කියන්නේ දැන් අපි දැන් ගුණදාස කපුගේ කියලා ගමුකෝ. ගුණදාස කපුගේ නිින්ද නැති රැයි. හරිද? sleepless night. හරිද? ඒ වගේ වෙලා ආයෙ ටික හරිද? ඔව්. මේ දුක හාල් දෙන රැයි. sad kissing night. හරිද? හරිද? ඒ වගේ වෙලා ඒ ටික. මම ඒක ඇත්තටම දැක්කෙත් හය ලෙවල් එකෙන් තමයි දැක්කේ මොකද ඒක මේ දැන් අපේ ඔය සයිට් එක බලනකොට දැකලා පස්සේ මට පර්සනල් හරුණ දක්වන්නත් කිව්වා මේ මෙහෙමයි කියලා. ඉතින් මම ඒකට ඉතින් මෙහෙමයි ඒක ආතල් මිස්ටේක් එකක්. ඉතින් අපේ ගෞරවය සම්පූර්ණයෙන් මෙයාට දීලා මේ මරණේ ගෞරවයත් ඔක්කොම දීලා මේ දුක ප්‍රකාශ කරලා ඔක්කොම වෙලා යටින් මේක වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මිස්ටේක් එකක් තමයි මගේ වැරදුන කියන එක මම ඒක පිළිගත්තා සහ ඒක මගේ
හිතලා කරපු දෙයක් නෙවෙයි කියන එකත් ඒක පිළිගත්තා. අනික ඒක ආතල් එකට ඔය වගේම ආතල් එකට අරගෙනක් තිබුණා. කට්ටිය අරගෙනත් මේ කරලා තිබුණා. නමුත් වැඩිදුර මේ ගිහිල්ලා තිබුණේ නෑ. ඒක හැබැයි කියපු සැනින් මමම දැකපු සැනින් මම ඒක වෙනස් කරගත්තා. නමුත් කවුරු හරි එක්කෙනෙක් ඒ ස්ක්‍රීන්ෂොට් එක අදාලා මැනේජ්මන්ට් එකට දාලා තිබුණා. ඔව් ඉතින් ඒක එක ගන්න විදිය මේ කොහොම හරි ඒ වගේ මිස්ටේක්ස් වෙන්න පුළුවන්. නමුත් ෆැක්ට් එකකින් එහෙම මිස්ටේක්ස් වෙන්න බෑ. දැන් ඕක නම් හිතා ගන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් කරද්දී ඕක වෙලා කියලා. හරිද? ට්‍රාන්ස්ලේට් වලදී ඕක වෙලා කියලා. නමුත් අර වගේ ෆැක්ට් කෙලින්ම ෆැක්ට් එක වැරදි. මෙහෙමයි බොරුවක්. වැරදි. ඔව්. ඒක තමයි බලෙන්දට ගැලපෙන එක. ගැලපෙන නිවුස් එකක්. මේ නවසිලන්ත එකක් කියන්න මේ ටක් ගාලා මේ ඔන නවසිලන්තේ 65ට වැඩි පුද්ගලයන් ලක්ෂ 2කට වැඩිය රැකියාවක තාම නිරත වෙනවලු. 70ට වැඩි අය 90000ක් ඉන්නවලු. ඒ අතර 90ට වැඩි අයත් ඉන්නවලු. හරිද? ඒ කියන්නේ මේ වැඩ කරන තාම වැඩ කරන්න ඒ කියන්නේ ඒකේ විවිධ හේතු තියෙනවා කියලා කියනවා. ඉතින් වැඩි ඇති නේද? ඒ කියන්නේ සාමාන්‍ය මේ ළඟදිත් මේ 100ක් වෙනකන් කීප දෙනෙක් හිටියා. ලංකාවේ කෙනෙකුත් හිටියා 100ක් වෙනකන් මේ ළඟක් වෙනකන් හිටියා. කොහමත් 100 පැනලා ඉන්නවා ගොඩක් අය. බොහෝ අය මේ ඒක කියන්නේ දැන් මෙතන මේ රැකියාව සම්බන්ධ එක කියන්නේ දැන් ගොඩක් සේවිංස් කරගන්න බැරි වෙච්ච අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරන්න කියන්නේ මූල්‍ය අවශ්‍යතා වැඩි අය විශේෂයෙන් එතකොට මේ තාම අර මොගේජ් එක එහෙම තියෙන අය කියන්නේ ගෙවන්න තාම මේ මොගේජ් එක මෙහෙ දැන් අවුරුදු සාමාන්‍ය 30ක් විතර ගෙවන්න වෙනවා. මේ නිවාස මිලදී ගත්තොත් ඉතින් ඒක ගෙවා ගන්න බැරි වෙනවා. ඉතින් රැකියාව හරියට නැත්තම් මේ ඉතින් ඒ වගේ හේතු තියෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ මෙච්චර වැඩ කරන ජනතාවක් ඉන්නේ 65ට වැඩි. ඉතින් ලංකාවේ නම් එහෙම නෑ නේද? විශ්‍රාම ගියාම ආය ලොකුවට වැඩ කරන්නේ නෑ නේ. දැන් ඕකේ අනිත් සීන් එක තමයි දැන් මේ ලංකාවේ ඔය මේ කොන්ට්‍රැක්ට් බේසිස් වගේ සීන් එකටත් යනවනේ. ඉතින් රජයේ සේවකයන්ටත් මම හිතන්නේ අවස්ථාවක් තියෙනවා මේ කොන්ට්‍රැක්ට් බේසිස් වැඩ කරන්න ඉල්ලන්න. එහෙම වුණාම මේ මම හිතන්නේ වයස අවුරුදු 60න් රිටයර් වෙන මාජින් එක තියෙන්නේ 55 තියෙනවා 60 තියෙනවා. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් බේසිස් හම්බුනහම හරිද? ඔව් කොන්ට්‍රැක්ට් බේසිස් හම්බුනහම ඉතින් 62 වගේ වෙනකන් ඉල්ලන්න පුළුවන්. ආයතන ප්‍රධානියාගේ කැමැත්ත පරිදි වයස සම්පූර්ණ වුණාට විශ්‍රාමයේ වයස වුණාට ඉල්ලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආයතන සංග්‍රහය අනුව රාජ්‍ය සේවයේ විශ්‍රාම පූර්ව නිවාඩු යනවා සමහර අය. 60 ලඟ වෙනකොට උපන් දිනේට මාසයක් දෙකක් විතර තියලා විශ්‍රාම පූර්ව නිවාඩු යනවා. අමාරුයි නම් හොඳටම අත්දැකීම් ඇති පියානෝ ගේ ඒ සම්බන්ධ සිද්ධි සම්බන්ධ පොලිස් නිලධාරීන්ට වෙනම එකක් තියෙනවා. වෙනම ඒගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට ඒත් එක්ක සමහර අය ඉල්ලනවා විශ්‍රාම පූර්ව නිවාඩු යන්නේ නැතුව තව එක්ස්ටෙන්ඩ් කරලා දෙන්න කියලා. කියන්නේ එතකොට ආයතන ප්‍රධානියා කියන්නේ දැන් සාමාන්‍ය රාජ්‍ය සේවයේ නම් තමන් ඉන්න කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නම් ප්‍රාදේශීය ලේකම් තුමා. එතකොට කියන්නේ දිසාපතිතුමා. එහෙම නැත්නම් පොලිසිය නම් තමන්ගේ ඉන්න පොලිසියේ පොලිස්පතිතුමා, නියෝජ්‍ය පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේ ආයතන ප්‍රධානියාගේ මගින් රාජ්‍ය සේවා කොමිෂනර්ට එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඉල්ලලා තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම්ට ඉල්ලලා අමාත්‍යාංශ ගණන් තැබීමේ නිලධාරී තමයි අමාත්‍යාංශ ලේකම්. එයාගේ පර්මිෂන් නැතුව ඔයාව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් අවුරුද්දකට. හරියම නැත්නම් අවුරුදු 3කට. එතකොට ඒකේ යනවා ඔයා මේ එක්ස්ටෙන්ෂන් පීරියඩ් එකේ ඉන්න පුළුවන්. එතකොට 60ට වැඩි උපරිම වුණත් මට මතකයි අපේ මේ දැන් කියන මේ CC මහත්තයා කියන චීෆ් ක්ලාක් කියලා අපි කියන්නේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී මහත්තයෙක් වැඩ කරා මේ
මම දන්න කෙනෙකුට මිනිහා සබ්ජෙක්ට් ප්‍රයිස් සප්ලයි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරේ. හොඳ ප්‍රවීණෙක්. මේ අවුරුදු 5ක් විතර හිටියා රිටයර් වෙලා. අවුරුදු 5ක් විතර හිටියේ. මේ මොකද highly recommended පොර වැඩ හොඳයි. දක්ෂයි කියුම් වැඩවලට සබ්ජෙක්ට් එක හොඳට දන්නවා. නිසා එයා යටතේම තව CC මහත්තුරු 3 දෙනෙක් විතර හැදුනා. හරි. ඉතින් අර ඒ වගේ රාජ්‍ය සේවයේ ඉතින් ඇසට් එකක් වගේ පොරවල් ඉන්නවනම් කට්ටිය දෙපාරක් හිටන්නේ මේ සබ්ජෙක්ට් තියාගන්න එක පුරව ගන්න තියාගන්න සහ ඒ වෙනුවෙන් ගුරුහරුකම් ගන්න මිනිස්සු හදා ගන්න ඒක යූස් කරනවා. මේ අපේ අප්පච්චිත් අවුරුදු 2ක් හිටියා වැඩිපුර. ඒන ඉතින් ගෙවල් ළඟ යන්න ලේසි ඔය හොස්පිටල් වල එහෙම වුණාම කට්ටිය දා ගන්නවට ගන්න. පොලිසියත් හයර් රෑන්ක් එකකට ගියපුවාම ලේසියෙන් 60න් යන්නේ නැහැ. අඩුම අවුරුද්දක් දෙකක් ඉඳලා යන්නේ නැහැ. එහෙමත් මිනිස්සෙක් තමයි යන්නේ. මොකද ඔය තාමතෝ වලට මේ වරක් ප්‍රසාද වලට මේ සෙට් උනායින් පස්සේ ඕවා දාලා යන්න හිතෙන්නේ නැහැ. බෑනේ. ඔව්. ඉතින් ඔව් ඉන්නේ ඔය මේ දේශපාලනේ ඉතින් එන කතා කරලාට නෑ. ඔව් පේනවනේ. ඔව් ඔච්චර ඉන්නවා. ඉන්නවා. ඉතින් වීල් නිසා ෂෙයා මේ වලින් මම එහෙමත් ආවනේ. ඡන්දේ දාන්න ආවනේ. වීල් ෂෙයා එකෙන් ආවා. සේලයින් බටේ කරේ තියාගෙන ආවා. ඔව්. ඉතින් ඉතින් දැන් අනිත් එක තමයි අර මේ රාජ්‍ය සේවකයෙක් විශ්‍රාමි ගියාට පස්සේ මොකද කරන්නේ? එතනින් එහාට මොකද්ද කරන්න කියන එක ගැන එයාලා මැනේජ් කරන විදිහ ඒගොල්ලන්ට කරන්න ගැන. දැන් අවුරුදු 60න් අපි කියමුකෝ විශ්‍රාමි දීදී 60න් සාමාන්‍ය. එතකොට තාමත් රටට මොකක් හරි පළදායි දෙයක් කරන්න පුළුවන්. අවුරුදු 60ක මිනිස්සෙක්ට එච්චර අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් එකපාරට ගෙදර නවත්තලා යාට එතනින් එහාට මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් කිසිම අයිඩියා එකක් නැහැ නේ. එහෙම කරන්න තියෙන ඔපචුනිටිස් උත් නැහැ. එහෙම වුණාම එකක් තමයි ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එක ඇති වෙන්න පුළුවන්, ડિප්‍රෙෂන් ඇති වෙන්න පුළුවන්, මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඩිමෙන්ෂියා වගේ ස්පෙෂලි. මොකද මේ වැඩි හිටියන් ඊට පස්සේ තමන් කොහොමද ජීවිතය අරගෙන දැන් අවුරුදු 20ක් 30ක් එක දිගට රස්සාව කරලා ඒ හුරුව තියෙනවා. නමුත් මම මොකද්ද ඊට පස්සේ කරන්නේ? විශ්‍රාම ගියාට පස්සේ මොකද්ද කරන්නේ? මේ ඒ සම්බන්ධයෙන් හරිම නියාමනයක් නැහැ. කවුරුත් හොයලා බලන්නේ නැහැ. එතකොට රජයෙන් උනත් මැදිහත් වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. දැන් ඒ හේතුව නිසා ගොඩක් වෙලාවට අර අපි දකින්න දැන් අවුරුදු 60 විතර වෙනකම් හොඳට ඉන්නවා. නමුත් අවුරුදු විශ්‍රාම ගිහින් අවුරුදු 2ක් 3ක් යනකොට ශාරීරිකව ලොකු වෙනස්කම් වල තියෙනවා, මානසිකව ලොකු වෙනස්කම් ඇති වෙනවා. ඊට පස්සේ අර තිබ්බෙත් නැති ලෙඩ එකපාරට ඇවිල්ලා අර සෞඛ්‍ය බලාගෙන ඉඳි පිරිහෙනවා මිනිස්සුගේ. ඒකට මූලිකම හේතුව තමයි අර විදිහට අර කරලා වැඩ කරලා එකපාරට ගෙදර ඇතුළට වෙලා මොකද්ද මං ඊට පස්සේ කරන්නේ? මාව වැඩක් නැහැ නේද? අනේ අර ඩිග්නිටි එකක් නැති වෙනවනේ නේද? රස්සාවෙන් අයින් වෙච්ච ගමන් අර රස්සාවත් එක්ක තිබ්බේ අර වැදගත්කම ඒ තත්ත්වය එකත් එහෙම නැති වෙලා යනවා. ඒතකොට ඒකට කොහොමද කෙනෙක් මුණ දෙන්නේ? ඒ කියන්නේ අතර දැන් වෙනත් රටවල මං හිතන්නේ නිව්සීලන්ත වලත් ඇති එහෙම රිටයර්මන්ට් ස්කීම් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මෙන්ටැලිටි එක හදනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉන්කම් සෝස් එකක් මොකක් හරි ජෙනරේට් කරනවා. රිටයර් වුණාට පස්සේ මොනවද කරන්නේ? කමියුනිටි සර්විස් තියෙනවා, කමියුනිටි සෙන්ටර්ස් තියෙනවා. ඒ වගේ මොකක් හරි ඒගොල්ලන්ව ඇත්තටම දැන් අවුරුදු 60ක මිනිස්සෙක්ට දේවල් කරන්න පුළුවන් නේ. රස්සාවෙන් අයින් වුණත් එයාට තව දේවල් ගොඩක් මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒතකොට ඒ ශ්‍රමය ගන්නෙ නැහැ. ඒ අත්දැකීම් පාවිච්චිට ගන්න නැහැ. ඉතින් ඒක අපරාධයක්. ඔව් මම දැකලා තියෙනවා ජපානයේ එහෙමත් මම හිතන්නේ මේ වයසක උදවිය සෑහෙන අඳුම් තරමේ තම කඩයක් දාගෙන හරි මොනවා හරි අර ඒ වගේ හරි ඒගොල්ලෝ මේ ජපානයේ එහෙම නම් මම හිතන්නේ වයස කියන එක නම්බර් එකක් විතරයි. සෑහෙන වයසක මිනිස්සු වැඩ කරනවා මේ රිටයර් වෙලත් සෑහෙන මේ බඩකට වගේක් කරනවා. ඒගොල්ලන් ජාතික ආර්ථිකයට මාර්ගදායකත්වයක් දෙනවා. සහ අනිත් අමාලි හොඳ පොයින්ට් එකක් මතක් කරේ. ඒක මේ අර කිව්වාගේ සක්‍රීය සේවා කාලයක් ගෙවලා ඊට පස්සේ එනකොට දැන් අපි වුණත් කල්පනා කරන්නේ නිකන් දැන් අප්පච්චි හරි අම්මා හරි දැන් වයසයි දැන් ඔය මේ පොඩි ළමයි එක දුවන්න පයින් ඒගොල්ලන්ට බෑනේ ඇත්තටම ගත්තද ඒගොල්ලන්ට අමාරුයි පොඩි ළමයි එක මූ වෙන. නමුත් පොඩි ළමයින්ගේ වගකීමක් හරි එක්ක ගෙදරට බඩු ටිකක් ගේන එකක් හරි ඒක දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ ඒක ආසාවෙන් කරනවා වගේම තමයි ඒගොල්ලන්ට පුළුවන් දේ අපි දෙන්න ඕනේ. කියන්නේ අපි කල්පනා කරන්නේ හලපු වගකීම් නෙමෙයි. එළියට පහලට එක්ක මුණුපුර මුදු පිළියත් එක යන්න. හරි ඇවිදින්න. ඒ වගේ අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ මනස පොඩ්ඩක් අර කිව්වා වගේ අප්ඩේට් කරලා තියෙන්න ඕන. නැත්තම් ඇත්තටම ඒකේ අර කිව්වා තමයි හරියටම හරි ඒගොල්ලෝ අවුට්ඩේටඩ් වෙලා ඇත්තටම ඒගොල්ලෝ බලන් ඉඳි පිරෙහෙන්නේ. බලන් ඉඳි ඒගොල්ලෝ පිරෙහෙන්නේ මනසත් එක්ක ඩවුන් වෙන්නේ. හොඳ තැනකින් අපි වැඩසටහන ඉවර කරන්න මේ තෝරගත්තේ.
අවසන් පුවතක් තියෙනවා අපේ මේ රිලා සීන් එකක් තියෙනවානේ. නුවර තියෙන රිලා ප්‍රශ්නයක්. මම හිතන්නේ අමාලිටත් ඒක ගැන අදහසක් තියෙනවා. මේ අපිට හරි කරදරයි රිලවුන්ගේ නේද? හරිම කරදරයි. ඔන්න මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානි කර රිලව අල්ලා දූපතකට මුදා හැරීමේ තීරණය කරලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ඒ තීරණය ගැන මේ වනජීවි සම්බන්ධ සහ සත්ව විද්‍යා සම්බන්ධ මිනිසුන්ට විවිධ මත තියෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ වගා රිලවුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව 27 වෙනිදා රැස් වූ අවස්ථාවේදී මේ තීරණයට ලැබිලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වන රිලවුන් රන්දනිකල ජලාශ මැදේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරයකින් යුත් දූපතකට රැගෙන යාමට තීරණය කරලා තියෙනවා. ඒවා හැට ආසන්නයේ ගම්මාන 15ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරන මේ නියම ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 10ක් වෙන් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් දරන අදාළ කමිටුවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව මේ තීරණය අරගෙන තියෙන බවයි සඳහන් කරන්නේ. රිලවුන්ගෙන් වෙනස්ටි අපහසුතාව මගහරව ගන්න. ඔන්න රිලා කරදර ඉවත් කරගන්න. මේක මේ පොඩි පයිලට් ප්‍රොජෙක්ට් එකක්. 100%ක්ම කරන වැඩක් නෙමෙයි. පළවෙනි අධ්‍යයනයක් තියෙනවා. ඒක සාර්ථක වුණොත් ඒක කන්ටිනියු කරાવી. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි සූදානම් මේ සතියේ වැඩසටහනත් අවසන් කරන්න. අපි ලබන සතියේත් තොරතුරු ගේන්න ඔබ වෙත සූදානම්. ලංකාවෙත් නවසීලන්තෙත් ලෝකෙත් තොරතුරු ඔබ වෙත ගේන්න සූදානම්. ඉතින් ස්තුතියි CJ, ස්තුතියි අමාලි අපිත් එක්ක එකතු වුණාට. අපි ලබන සතියේත් හම්බුන බලාපොරොත්තු වෙන සමු ගන්න. සූදානම් වෙන්න. කීයෙන් එන්නම් ඔබ සැමට සුවදායක සතියක්.